right? ඉතින් එහෙනම් අද දවස ඉවර වෙනකම්ම සෙමිනාර් එක කීයට ඉවරුණත් ඉවර වෙනකන් ඉන්න. මොකද අද ඔයාලට වෙන වැඩක් නැහැ. අද ෆිසිකල් ක්ලාස් නැහැ. හරිද? යන්න දිහාවක් නැහැ. ඒ නිසා අද පුළුවන් තරම් දවසම දවසම කියන්නේ මේක ඉවර වෙනකම්ම මේ සෙමිනාර් එකත් එක්ක රැඳිලා ඉන්න. කේක් ඕන කියලාත් දාලා තිනවා. කේක් මග මම කුරිය කරලා එවන්නද? ටියුට් එකත් එක්ක එවන්නම් හැමෝටම කේක් කෑල්ල කෑල්ල අරගෙන කන්න. වෙන කරන්න දෙයක් නැහැ. ඔය ඊළඟ ටියුට් සෙට් එක පුතේ එවනවා හොඳේ. මේ සතියේ අපි ඊළඟ ටියුට් එක එවනවා. සිකුරාදා වෙනකොට ටියුට් එක එවනවා හොඳේ. මේ හරි. එහෙනම් අපි වැඩේට යන් ඉක්මනට. ඕකේ. අද අපි කතා කරනවා ඔයාලගේ ෆස්ට් ටර්ම් එකට එන ප්‍රශ්න මොනවද? සහ පුතේ අපි දැන් අර නම්බර් සිස්ටම් එහෙම කතා කරානේ. ඔය නම්බර් සිස්ටම් වලට ඔය විදියට ප්‍රශ්න එන්නේ නැහැ. ඒ කියන්නේ අපි දැන් කතා කරා වගේ අර ඩෙසිමල් ටු බයිනරි, බයිනරි ටු ඩෙසිමල්. එහෙම කෙලින්ම කෙඩි පිටින් ප්‍රශ්න එන්නේ නැහැ කවදාවත් එක්සෑම් එකට. ඔයාට ඒක අහන්න රටාව වෙනස්. හරිද? ප්‍රශ්න අහන රටාවත් වෙනස්. අපි ඒ නිසා මේ අන්නේ රටා ටික තමයි අද කතා කරන්නේ. නැත්තම් ගොඩාක් ළමයි හොඳට හිතාගෙන යනවා රයිට් මට ඔක්කොම කරන්ට් එක පුළුවන් මට ඔක්කොම හදන්න පුළුවන් කියලා. හැබැයි එක්සෑම් එකට ගියාට පස්සේ තමයි චූට්ටක් වැඩි අනාගන්නේ. හරිද? සර් මම දැන් ඇඬුනා කියලා දාලා තින්නේ. මොකද ඒ වචනේ? ඇඬුනාද නැත්නම් දැන් ආවේ කියලාද දාලා තින්නේ පොඩ්ඩක් ඒක හරියට දාන්න. ඕකේ. එහෙනම් අපි යන් පේපර් එකකින්ම පටන් ගමු රයිට්. මම පේපර් එකක ප්‍රශ්න ටිකක් අරගෙන ඒ ප්‍රශ්න ටිකම ඔයාලට ඒකේ එන විවිධ රටා ගැන ඒ විදිහට තව අහන්න පුළුවන් රටා ටික ගැන හදෝ මේ පාර කොහොම හරි ෆස්ට් ටර්ම් එකට හොඳ ලකුණු ටිකක් දාගමු මාත් ඒකයි මේ උපරිම ඔයාලට සපෝට් එක දෙන්නේ ඔයාලත් මට ඒ සපෝට් එක උපරිම දෙන්න හරි මොකද නැත්නම් අද නිවාඩු දවස ඔයාලා වගේම මටත් නිකන් ඉන්න තියච්ච දවසක් හැබැයි මම ඔයාලටම මේ සෙමින එක දැම්මේ මතක තියාගන්න ඔයාලගේ රිසල්ට් එක ගොඩක් වැදගත් නිසා හරි අපි පොතේ මේ අපිට තියෙනවා NWP වයඹ පළාත් පේපර් එකක් අපි ඒක කතා කරමු. පළාත් පේපර් එකකින් මෙයන් මේ එතකොට සාමාන්‍ය එක ඇඩ්වාන්ස් විදියට හදනවනේ. හරි ළමයි කැමරා ටික ඔන් කරගන්න. මට ඔයාලා පේන්න ඉන්න ඕන. නැත්තම් මටත් පාළුයිනේ දැන් නිකන් මම නිකන් අර සාස්තර කියන වගේ මෙලෝදියක් පේන්නේ නැති හැට ජප කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඔයාලා ඉන්න ඕන මට පේන්න. අනිත් එක තමයි ඔයාලා ක්ලාස් එකට ඇවිල්ලා මට ගොඩාක් අර දෙමව්පියන්ගෙන් එනවා දෝෂාරෝපණ සමහර ළමයි ෆෝන් ඔබ ඔබ ඉන්නවලු සමහර කට්ටිය නිදීලු හරිද සමහර අය වෙන වැඩලු ඒ නිසා මට ඔයාලා අනිවාර්යෙන් ක්ලාස් එකට සම්බන්ධ වෙලා ඉන්නවා කියන එක දැනෙන්න ඕන. දැන් ඔයා මට පේන්න ඉන්නවා කියන්නේ ඔයා පුතේ අමතර වැඩක් කරන්න යන ප්‍රවණතාවය අඩුයිනේ.
ඒ නිසා කැමරාව ඔන් එකේ තියාගන්න. හොඳේ. ඕකේ බලමු. ඔන්න select the statement that best describes ICT. අපිට ICT කියන වචනය හොඳටම describe කරන්න පුළුවන්. මෙතනින් මොකකින්ද බලනවා. right. A technique used to communicate process information. process information. සකස් කළ තොරතුරු කියලා කියනවා. A technology තාක්ෂණයක්ලු used to process and convert data. භාවිතා කරන මොනවද? process and convert data. සකස් කරපු හරි දත්ත සකස් කළා තොරතුරු බවට පත් කරන තාක්ෂණයක්. processing and sharing information. processing and sharing information. processing සකස් කරන නේද? share කරන, ඒ කියන්නේ හුවමාරු කරන information කියන්නේ තොරතුරු. The technology තාක්ෂණයක් used to process and convert data දත්ත into information වලට store and share it ගබඩා කරන හුවමාරු කරන. හරි. දැන් ඔයාලා මට කියන්න බලන්න ඔයාලට හිතන විදිහට මොකද්ද මෙතනින්? දාන්න බලන්න chat එකට නිකන් ඉන්න එකේ. හතරවෙනි එක. හරි. අපි බලමු ඇත්තටම දැන් පළවෙනි ඒවායේ තියෙන මොකද්ද වැරද්ද කියලා. සකස් කළ තොරතුරු sannivedanaya කිරීම සඳහා භාවිත කරන තාක්ෂණයල්. තොරතුරු sannivedana තාක්ෂණය. information communication technology. අර අපේ සබ්ජෙක්ට් එකේ තියෙන නම තමයි අපි ඔය විස්තර කරන්නේ පොතේ. සකස් කරපු තොරතුරක් sannivedanaya කරන්න භාවිත කරන තාක්ෂණයක්ලු. ඔය අන්තිම ටිකේ හරියක් තියෙනවා. අවුලක් නැහැ. නමුත් පොඩි මදි පුංචිකමක් තියෙනවා නේද? පොඩ්ඩක් මදි වගේ එක අපිට. ඒ කියන්නේ තව ඕකට ඇඩ් වෙන්න දේවල් තියෙනවා. දත්ත සකස් කළා, ඒ කියන්නේ data process කරලා තොරතුරු බවට පත් කිරීම සඳහා යොදා ගන්න තාක්ෂණයක්ලු. අන්න දත්ත සකස් කරන ඒකත් හරි පුතේ. තොරතුරු බවටත් පත් කරනවලු. ඒකත් හරි එහෙනම්. දැන් අපි සාමාන්‍ය විදිහට ගත්තොත් එතන ඒකත් සාමාන්‍යයෙන් ඇති උත්තරයකට. හැබැයි තව උත්තර දෙකක් තියෙනවනේ. තොරතුරු සකස් කර ගැනීම හා හුවමාරු කර ගැනීම. ඒකේ තොරතුරු සකස් කිරීම තියෙනවා. හුවමාරු කිරීමකුත් තියෙනවා. හැබැයි අර මුල කොටසෙන් මදි. දත්ත කියන එකත් අපිට ඕනනේ අනිවාර්යෙන්. මොකද අපි මේ IT එකේදී අපි අර IT වල අපි කතා කරන ප්‍රධානම දෙයක් තමයි data. නේද? data දත්ත සකස් කළා නේද? information බවට පත් කරන එකනේ. ප්‍රධානම දේවල් නේද? මේ ටික අනිවාර්යෙන් වෙන්න ඕනනේ. ඒතර ওই data කියන එක process කියන එක information කියන කතන්දරේ තියෙන්න ඕන. දැන් මෙන්න මෙතන කියනවා බලන්න දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කළා ඒවා ගබඩා කර ගැනීමත් හුවමාරු කර ගැනීමත් අන්නේ කියන තාක්ෂණය. අර ඕක අපිට පුතේ ICT information communication technology communication කියන වචනයක් වැටිලා තියෙනවනේ නේද? communicate කරන්න. අන්න ඒ නිසා තමයි හුවමාරු කියන වචනේ උතනට අපි අරගෙන තියෙන්නේ. තේරුණාද? මේ අහන්නේ තොරතුරු ICT කියන එකේ තේරුම. එතකොට හුවමාරුව කියන වචනේ එනවනේ. information communication. මේ බලන්න information communication මේ තියෙන්නේ. එහෙනම් අපිට හුවමාරුව කියන වචනේ එන්නත් ඕන. සමහර ළමයි මෙන්න මේකෙන් ගහලා ඕක නවත්තනවා. අපි අර ගොඩක් වෙලාට කතා කරන්නේ දත්ත සකස් කරලා තොරතුරු බවට පත් කරනවා කියන එකනේ. නේ? ඒ තියෙන්නේ මොනවද? පරිගණකයේ මූලික කාර්යයන්. ඒක පරිගණකයේ මූලික කාර්යයන්. හරිද? ඒක මතක තියාගන්න. මෙතන අහන්නේ ICT කියන එක. එහෙනම් ඔයාට මෙන්න මේ හුවමාරුව කියන එකත් මෙතනදී වැදගත් වෙනවා. ආන්සර් එක 4. ඊළඟට බලන්න crop cultivation.
animal husbandry and fisheries can be introduced as the applications information technology in agriculture. The machines that are only used for planting crops are meteorological devices, radio frequency identification devices, automated insect control devices. හරි. කෘෂිකර්මාන්තයේදී පුතේ දැන් මෙහෙමනේ. ඔය ICT කියන එක අපි යොදා ගන්න ෆීල්ඩ් කිහිපයක් තියෙනවා. කියන්නේ IT යොදාගන්නේ මේ ඔය කම්පියුටරයක් අරගෙන ඒක ඉස්සරහම වාඩි වෙලා ඉන්න නෙමෙයි. දැන් IT කෙනෙක් කොච්චර යොදා ගන්නවද කියලා අහනවා නම් දැන් ඔයාලා දන්න මේ පහුගිය කාලේ යුද්ධේ. හරිද? මේ යුද්ධෙදී ප්‍රධාන AI එකක් යූස් කරා යුද්ධෙට. දන්නවද කාවද කියලා? Claude AI එක. අහලා ඇති ඔයාලා. හරිද? Claude AI එක මේ පාර යුද්ධෙට පුතේ ඍජුවම සම්බන්ධ වෙච්ච AI එකක්. ඒ කියන්නේ හරියටම කණ්ඩායම් කරගෙන යුද්ධෙ මෙහෙවන්න AI එකෙන් තමයි උපදෙස් අරන් තිබ්බේ. කොහොමද? ඒ කියන්නේ මේ පාර යුද්ධෙට AI එකකින් උපදෙස් අරන් තමයි පුතේ යුද්ධෙ මෙහෙවලා තියෙන්නේ. වැඩි සෙල්ලම් වෙන්නේ නැහැ ඉස්සරහට හොඳේ. ඔය AI කියන එක හොඳ වගේම අන්තිම නරකයි කියන්නත් අන්න ඒක හොඳ උදාහරණයක්. දැන් එතකොට අර ඩ්‍රෝන් එක තුනක් හැක් කරලා ආපහු අවුපැත්තටම ගැහුවේ ඒකෙන්ද? නෑ පුතේ මේ පාර ඒ කියන්නේ මෙයාලගෙන් ඒ කියන්නේ Claude AI එකෙන් තමයි අරගෙන තියෙන්නේ ගොඩක් උපදෙස්. හරිද? ඒ කියන්නේ උපදෙස් අරගෙන තියෙන්නේ Claude AI එකෙන් අරගෙන යුද්ධෙ මෙහෙවන්න අවශ්‍ය ගොඩක් උපදෙස් අරගෙන තියෙන මේගොල්ලෝ. රයිට් ඒ කියන්නේ අපි හිතන්නකෝ නිකන් මෙහෙම දෙයක් දැන් අපි යුද්ධයක් කරනකොට යුද්ධෙට දැන් අවශ්‍ය දැන් concept එකක් තියෙනවනේ. අන්න ඒක අපි කොහොමද දැන් යම්කිසි මිසයිලයක් දියත් කරනවා නම් ඒක මොන විදිහටද හරිද? ඒ වගේ සම්පූර්ණ මෙහෙවන්න අවශ්‍ය දේවල් ටිකක් උපදෙස් ටිකක් අරගෙන තියෙනවලු Claude AI එකේ. දැන් ඔය Claude AI එක හොඳයි කියන්නේ හේතුව තමයි දැන් මමත් ගොඩක් AI tools පාවිච්චි කරලා තියෙනවානේ. දැන් පුතේ Gemini එකට මොන හරි දුන්නොත් ඇත්තට මේකේ ජෙනරේට් කරන ප්‍රමාණය අඩුයි. ඒක හොඳයි. ඒක ඔය ඉමේජ් එකක් වගේ ජෙනරේට් කරගන්න හොඳයි. හැබැයි එයාට ගොඩක් thinking pattern එක අඩුයි. කෝඩින් පැත්ත අඩුයි. ඊට පස්සේ මේ ChatGPT එක ගත්තොත් පුතේ එයාටත් මේ අර ඉන්ටරැක්ටිව් මේ ඉන්ටර්ෆේස් එකක් හදන්න අමාරුයි. හැබැයි Claude AI එක කියන්නේ එයාට පුළුවන් එයා අපි මොන හරි කෝඩ් එකක් දුන්නොත් එහෙම නැත්නම් අපි software එකක් generate කරන්න කිව්වොත් ඒකේ තියෙන අඩුපාඩු හොය කොහොම හරි software එක හදලා ඉවර වෙනකම්ම එයා තුලින්ම generate කර හදලා ඉවර කරනවා Claude AI එක. ඔයා හිතන්න ඔයාට ඕන කියලා පොඩි software එකක් හදාගන්න. නිකන් ඉස්කෝලේ වැඩවලට මොකක් හරි නැත්නම් ටයිම් ටේබල් එකක් හරි මොනවා හරි ඔයාට අවශ්‍ය ටික විතරයි දෙන්න තියෙන්නේ. එයා ලස්සනට software එක හදලා දෙනවා සම්පූර්ණ. විනාඩි 4ක් 5ක් ඇතුළත. පාවිච්චි කරලා බලන්න Claude AI එක. මේ නිකන් තියෙන tools නේ මොවා ඉස්සරහට සල්ලි දීලා ගන්න වෙයිද දන්නෙත් නෑ. ඒක බයි කරන්න තියෙන්නේ. නෑ පුතේ. අපිට ෆ්‍රීව ඒ කියන්නේ ඒකේ මේ ලිමිට් එකක් තියෙනවා. හරිද? දවසක ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක ඉවර වෙනකම් වැඩේ කරන්න පුළුවන්. ඔයාලට හිතන්න මේ ලිමිට් එක ඉවරෙච්ච ගමන් ඒ කෝඩ් එක අරගෙන තව මේල් එකක් හදලා ඒකට දැම්මා නම් ඒකිනුත් වැඩ කරන්න පුළුවන්. ඔයාලගේ එක මේල් එකකට ඊමේල් එකකට ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක අරගෙන වැඩ කරන්න. Claude AI. දැන් මේවා මේ ෆ්‍රී හම්බෙන ටූල් හොඳේ. ඒ කියන්නේ ඔයාලට දැනට ෆ්‍රී කරගන්න පුළුවන්. හැබැයි ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක පන්නට පස්සේ කරන්න බෑ. ඒ ලිමිට් එක ඇතුලේ දවසකට ඔයාලට අවශ්‍ය දේවල් ටික කරන්න පුළුවන්. නිකන් හිතන්නකෝ ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න ඔයාලට අවශ්‍ය වෙන දේ මොකක්ද කියලා. සිංහලෙන් ටයිප් කරත් අවුලක් නැහැ. මට සිංහලත් පුළුවන්. හරිද? සිංහලත් බැයි නම් ඉංග්‍රීසි වලින් ටයිප් කරන්න. ඒකත් පුළුවන්. ඒ කියන්නේ අපි මේ මැසේජ් කරන විදිහට මචං මට මේ software එකක් හදලා දෙන්න කියලා කිව්වනම් ඒත් හදලා දෙනවා. දැන් ඒ ටයිප් එකේ AI ඉන්නේ හොඳේ. දැන් අපිට මහා ලොකු බරපතල වචන කියන්න ඕනේ නැහැ. AI දැන් ඒ මට්ටමටම හැදිලා තියෙනවා. හරි. ඉතින් අපි දැන් ඔය කිව්වා වගේ පුතේ දැන් මේ IT පාවිච්චි කරන්න මේ ෆීල්ඩ් එකට විතරක් නෙමෙයි. අපි දැන් ගොඩාක් දේවල් වලට IT පාවිච්චි කරනවා. ඉතින් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට හරිද? ඊට පස්සේ ඔය බැංකින් සයිඩ් එකට ඒ වගේ අපි ගොඩාක් තැන් වලට AI කියන එක යූස් කරනවා. ඉතින් ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකට ගත්තොත් පුතේ ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ඔය ඉස්සල්ලා නම් අපි ඇග්‍රිකල්චර් වලට කියලා මහ ලොකු දේවල් පාවිච්චි කරේ නැත් පාරම්පරික ක්‍රම තමයි ගියේ. දැන් එහෙම නැහැ. දැන් නාවිකයෝ. හරිද? ඊට පස්සේ දැන් අස්සනු නෙලන්න. දැන් ගොඩක් වෙලාවට
ස්ට්‍රෝබෙරි. ඊට පස්සේ තව ගත්තොත් ඔය මිදි. හරිද? බෙල් පෙපර්, ගර්කින්. ඒ වගේ ඒවා අස්වනු නෙලන්න පාවිච්චි කරන්න තනිකර රොබෝස්ලා. හරි. මේ රොබොට්ලා තමයි පුතේ ඔක්කොම අස්වනු නෙලන්නේ. උදේ පාන්දර ඉංගොල්ලෝ ඔක්කොම මැෂින් දාලා තියෙන්නේ. කාන්ට ගියා ෆීල්ඩ් එකේ අවශ්‍ය දේවල් ටික හරියටම බලලා චෙක් කරලා සෙන්සර් වලින් චෙක් කරන මේ ගානට ඉදිලාද අවශ්‍ය ප්‍රමාණයට ඉදිලාද ඉදිලා නම් ටක් ගාලා කඩා කරලා පැකින් වලට දාලා ගේනවා. ලේබර්ස්ලා නැහැ. ලේබර්ස් කොස්ට් මුකුත් නැහැ. හරි. දැන් මෙතනදී අපි අහන්නේ මෙන්න මෙහෙම දෙයක්. කෘෂිකර්මාන්තයේදී තොරතුරු තාක්ෂණය යොදා ගන්න අවස්ථාව ලෙස භෝග වගාව සත්ත්ව පාලනය සහ දීවර කර්මාන්තය. ඒ කියන්නේ භෝග වගාවට සත්ත්ව පාලනයට දීවර කර්මාන්තය හඳුන්වන්න දෙන්න පුළුවන්ලු. භෝග වගාව සඳහා පමණක් යොදා ගනු ලබන යන්ත්‍ර නිවැරදිව සඳහන් කරලා තියෙන්නේ කෝකේ දහම. භෝග වගාවට විතරයි පුතේ. හොඳේ. කාලගුණ මිනුම් යන්ත්‍ර. ඊට පස්සේ RFID ගුවන් විදුලි සංඥා හඳුනුම් උපකරණ ස්වයංක්‍රීය වල්පැලි ඉවත් කරන. හරි. පුතේ කාලගුණ මිනුම් යන්ත්‍රය ඕනද අපිට කෘෂි කර්මාන්තයේදී භෝග වගාවට? කාලගුණ. Excuse me sir. ඔව්. සර් මට 9ට ෆිසිකල් ක්ලාස් එකක් තියෙනවා යන්නද? හරි පුතේ. ගියොත් අනිවාර්යෙන් රෙකෝඩින් එක කරන් බලන්න. හා සර්. හරි සර් thank you. හරි. කියන බලන්න දැන් මට මේ ඇග්‍රිකල්චර් වල දැන් ඔය ක්‍රොප් කල්ටිවේෂන් මේ පැත්තට අපිට අවශ්‍යයිද කාලගුණ මිනුම් යන්ත්‍ර? ඔව්. ඔව්. අවශ්‍ය වෙන අවස්ථාවක් කියන්න පුතේ. ඔයාලා දන්නවද අර මේ ග්‍රීන් හවුස් කියලා කියන්නේ අපි ග්‍රීන් හවුස් හරිතාගාර. දැන් ගොඩක් වෙලාට ග්‍රීන් හවුස් වල තමයි පුතේ දැන් පැල වගා කරන්නේ. හරි දැන් අර පාරම්පරික ගොවියොත් අනුරාධපුර පොළොන්නරුව නුවරඑළිය පැතිවල මෙන්න ග්‍රීන් හවුස් වල තමයි පැල වගා කරන්නේ. මේ තමයි පැල වගා කරන්නේ. ඒ ග්‍රීන් හවුස් වල වගා කරන්නේ. පැලයක් හැදෙන්න අවශ්‍ය වෙන ප්‍රධාන සාධක කිහිපයක් තියෙනවා. උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය. ටෙම්පරේචර් එකයි හියුමිඩිටි එකයි. ওই දෙක අනිවාර්යෙන් තියෙන්න ඕන පුතේ අපිට හොඳට පැලයක් හැදෙන්න. අපි කොච්චර කිව්වත් ওই දෙක දුන්නොත් තමයි හොඳට පැලයක් හැදෙන්නේ. දැන් ඔයාලා සමහර වෙලාවට ගෙදර පැල හිටවනවානේ. පුංචි දැන් රෝස අතු හිටවන ළමයි ඉන්නවද? රෝසමල් අතු හිටවන්නේ. සමහර වෙලාවට ගෙදර ඔයා කොච්චර කරත් පුතේ පොට්ටයක දාලා හිටවුවට පැලවෙන්නේ නැහැ නේද? ඔය කොහේ හරි ගිහිල්ලා අත්තක් කපාගෙන එනවා. අම්මලත් නෑ ගෙදරක ගියම මල් අත්තක් කපාගෙන ඇවිල්ලා හිටවනවා. හිටවුවට හරියන්නේ නැහැ. හේතුව මොකද්ද? පැලේ හැදෙන්න නියමිත උෂ්ණත්වය ආර්ද්‍රතාවය දෙන්නේ නැහැ. මින් පස්සේ අත්තක් හිටවනකොට මෙහෙම කරලා බලන්න. චූටි අර පොඩි පොට්ටයකට පස් ටික දාලා රයිට් මල්ලත්ත අරගෙන දැන් මෙහෙම මල්ලත්තක් නම් ඔය මල්ලත්තේ පුතේ කොටස් තුනක් තියෙනවා. කොටස් තුනක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ හරිය තියෙන මේ මුලින්ම අර ලාදණ්ඩ කියන්නේ. ලාදණ්ඩ කොළ පාට තියෙන ලාදණ්ඩ. මෙන්න මේ හරියට වෙනකොට තියෙනවා අඩ දල දණ්ඩ. මේ යට තියෙන දල දණ්ඩ. ඒ කියන්නේ මෝරපුම කොටස. මෝරපු කොටස දෙපැත්තම තියෙන ඒ කියන්නේ ලාදණ්ඩයි මෝරපු කොටසයි දෙකම තියෙන කොටස. මේ උඩම තියෙන ලාදණ්ඩ. ඔයා කපන්න ඕන මේ මෝරපු කොටසෙන් නෙමෙයි. ගොඩක් ළමයි ගොඩක් කට්ටිය ඕක කපාගෙන ඉන්නේ මෝරපු කොටසෙන්. කපන්න ඕන මෙන්න මෙතනින්. හරි? ඔතනින් කපන්න ඕන. ඔතනින් කපනකොට පුතේ මතක තියාගන්න මේක මෙන්න මෙහෙම ඇලේට කපන්න. පුෂ්ටි වර්ගඵලය වැඩි වෙන්න. පුෂ්ටි වර්ගඵලය වැඩි වෙන්න. ඊට පස්සේ මල්ලත් අරන් ඇවිල්ලා මෙන්න මේ කොළ ටික වැඩිපුර තියෙන කොළ ටික කඩලා දාන්න. මොකද නැත්තම් වෙන්නේ උත්සේදනය හරහා වැඩිපුර තියෙන මේ අත්තේ තියෙන ජලය ටික වාෂ්ප වෙලා යනවා. එතකොට ගහ ඉක්මනින්ම ඒ කියන්නේ අත්ත ඉක්මනින්ම වේලෙනවා. උඩම තියෙන දල්ලක් දෙකක් තුනක් විතරක් තියන්න. ඒ ඇති හොඳටම. ඊට පස්සේ gedara තියෙනවා නම් කෝමාරිකා කෑල්ලක්. කෝමාරිකා කොලයක් අරගෙන
ඒකේ තියෙන අර ජෙලි එක ජෙල් එකක් තියෙන. අන්න ඒක හොඳට මෙන්න මේක තවරන්න. ඇයි හේතුව? මුල් වර්ධනය වෙන්න. ඒකේ තියෙන හොඳට මුල් වර්ධනය වෙන්න අවශ්‍ය සංඝටක ටික. ඊළඟට මේ හරිය චූටි සිදුරක් හදලා මේ අත්ත හොඳ මේක ඇතුළට තියලා හරිද? වතුර දාන්න මේකට. හොඳට වතුර බහැලා යන විදිහට එකපාර වතුර දාන්න. සරින් සරේ ආයෙ වතුර දාන්න එපා. ඊළඟට කරන්න තියෙන්නේ සුදු ඉටි කොලයක් අරගෙන සුදු බෑග් එකක්. හරි? සුදු ඉටි බෑග් එකක් අරගෙන මෙන්න මේක වටේ මෙන්න මෙහෙම කවර් කරන්න. උඩින් මෙහෙම වහන්න. වහලා මේ හරියෙන් හොඳට මේක ගැට ගහන්න. ඒ කියන්නේ අර පොට් එකට තියලා හොඳට ගැට ගහන්න මොකක් හරි නූලකින් හරි කාඩස් එකක් හරි දාලා හොඳට ගැට ගහන්න. ආයේ මේක පුතේ දලු දාලා කොළ හැදෙනකන් මේක ගලවන්නේ නැහැ වතුර දාන්නවත්. වතුර දාන්න ඕනේ නැහැ. දාපු වතුර ටික හොඳට මැති මේක හැදිලා ඉවර වෙන්න. බලන්න මෙහෙම කරලා අතු හැදෙන්නද කියලා. මල් අතු, පළතුරු අතු ඕන එකක් හැදෙනවා. හරියට මේ විදිහට වැඩේ කරා. නැත්තම් ඔයාලා කොච්චර කරත් හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයාට මේක ඇතුලේ උෂ්ණත්වය පුතේ. ඒ කියන්නේ දැන් මෙහෙම ඉටකොලයක් දැම්මට පස්සේ මේකේ උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඔයා බලන්න කාර් එකක් ඇතුලේ. කාර් එකක් ඇතුලේ අපි එළිය පාක් කරලා තියලා දොර අරගෙන ඇතුළට ගිහින් බලන්න කොච්චර උෂ්ණත්වයක්ද කියලා ඇතුලේ. ඇයි ඒක ඇතුලේ තියෙන උෂ්ණත්වය. එතකොට මෙයා ඒ උෂ්ණත්වය හදනවා. ඒ වගේම ඒකේ තියෙන හියුමිඩිටි එක. ආර්ද්‍රතාවය. බලන්න අර මේ කොලේ ටික දවසක් යනකොට මේක වටේට ජල බිඳු එකතු වෙලා තියෙනවා. දෙකම පාලනය වෙනවා. අන්න ඒ නිසායි අපි මේ විදියට ග්‍රීන් හවුස් වල ඔය දෙක කන්ට්‍රෝල් කරන්නේ. ඒකට මැෂින් සම්බන්ධ කරලා තියෙන මේක ඇතුලේ. සම්බන්ධ කරලා එයාලා බලනවා මේ වෙලාවේදී උෂ්ණත්වය කොච්චරක්ද මේ වෙලාවේදී ආර්ද්‍රතාවය කොච්චරක්ද උෂ්ණත්වය වැඩි වගේ නම් අර ස්ප්ලින්කර් හරහා අර ජල විදින්නේ වතුර විදින්නේ අන්න ඒවා හරහා මේවට වතුර පොඩ්ඩක් වටේට ඉහිනවා. අර වතුර මල් වල වගේ වතුර ටිකක් වටේට ඉහිනවා ආර්ද්‍රතාවය වැඩි වෙනවා. ආර්ද්‍රතාවය වැඩි නම් උෂ්ණත්වය වැඩි කරනවා. හරිද? ඊට පස්සේ තමයි මේවේ අර බලාගෙන ඉඳිදි මේ වගේ ලස්සන බෙල් පෙපර් හැදෙන ලොකු බෙල් පෙපර්ස් හරිද? ගර්කින් ඒ වගේව හොඳට හැදෙන්නේ. හේතුව තමයි අර දෙක. නැත්නම් ඒකේ වෙනම මේ රොබොට් සයන්ස් නැහැ. රයිට්? ඉතින් මේකට අපිට එහෙනම් අර දේවල් ටික ඕන. ඊළඟට පුතේ ටෙක්නොලොජිය කියලා දාලා තියෙනවා. දැන් ඒවා මම එකක මේවා මහා ලොකු දේවල් නෙමෙයි මේවා තමයි දැන් වර්තමානයේ පුතේ මිනිස්සු අස්වැන්න ගන්න පාවිච්චි කරන දේවල්. හරි. දැන් අපි හිතන්නකෝ දැන් ගොඩක් කට්ටිය මේ විදිහට වගා කරලා කෙලින්ම දැන් මේකේ තියෙන තව වාසි මොනවද? එක මැස්සෙක්වත් මේකට එන්නේ නැනේ ඔක්කොම කවර්නේ. හොඳ අස්වැන්නක් දෙන්න පුළුවන්. හැබැයි කිසිම කිමිකල් එකක් ගහන්න නැතුව. අපි එළිය වගා කරනවා නම් අර සත්තුන්ගෙන් වෙන හානිය අවම කරන්න පුතේ අපි කොච්චර බෙහෙත් තින්නවද? ඒ කියන්නේ කිමිකල් ගහනවද? ඒවා මුකුත් නැහැනේ. කෙලින්ම හොඳ අස්වැන්නක් දෙන්න පුළුවන්. ඕවා තමයි ෆුඩ් සිටි වලට ඔය කීල්ස් වලට එහෙම යවන්නේ මේවා. හොඳ අස්වැන්න. ඊළඟට දැන් ඔන්න පළවෙනි එකේ නම් අපි බලනකොට එහෙම බලනකොට මේක හරි නේද? ඒ කියන්නේ කාලගුණ මිනුම් යන්ත්‍ර ඕන. පුතේ මේ RFID කියන්නේ මොනවද? මේවා තමයි අර සත්තු දැන් ඉන්නවනේ දැන් හිතන්න හරක් කියලා. ඔය හරක් අපිට අඳුන ගන්න බෑ. ඒ කියන්නේ සමහර වෙලාවට මේගොල්ලෝ යනවා ගාලා කඩාගෙන. මුන් හරක් කියන්නේ නිකන් නෙමෙයි නේද? ඔය පාරවල් දිගේ යනවා. ගියාට පස්සේ හොයා ගන්න බෑ. මෙන්න මේ කන විදලා පොඩි කරාබුවක් දානවා. කරාබුවක් කියන්නේ ටැග් එකක් ගහනවා. හරිද? හරකයි කන විදලා ටැග් එකක් ගහනවා. එතකොට අපිට පුළුවන් අඳුන ගන්න මේ හරකව මැෂින් එකක් කරා. දැන් සාමාන්‍යයෙන් එහෙම කන විදලා ටැග් එක ගහන්නේ කාටද කියලා තේරෙනව නේද? හරි මේ අඳුන ගන්න වෙන් කළා අඳුන ගන්න. හරකව වෙන් කළා අඳුන ගන්න තමයි මෙහෙම කන විදලා ටැග් එකක් ගහන්නේ. ඉතින් මේ එහෙම ගැහුවට පස්සේ අපිට පුළුවන් ওই ගුවන් විදුලි සංඥා හරහා ඒගොල්ලෝ ඉන්න තැන් ටික අඳුන ගන්න. දැන් අපේ පුතේ මෙහෙම සාමාන්‍ය ඔය අපේ ගම්වල එහෙම නැති වුණාට ඔයාලා බලන්න මේ උතුරු නැගෙනහිර පැතිවල ඔහේ හරක් හදනවා ගාල් පිටින්. යාලා දන්නේ නැහැ හරක් කීයක් ඉන්නවද කියලාවත්. තමන්ගේ පට්ටියේ. කවුරු හරි දන්නවද ඒකට හේතුව මොකක්ද කියලා? ටැග් තියෙන හින්දා ඈ? අර ටැග් තියෙන හින්දා ඔව් එකක් ටැග් තියෙන නිසා. මට පොඩක් අර පාරම්පරික විදියට ඕකට පොඩි කතාවක් තියෙනවා.
මාත් ඒක මේ පස්සේ මේ ළඟකෙත් තමයි සිද්ධිය දන්නේ. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් බැලුවා ඒකෙදි කිව්වේ. හරක් පට්ටින හරක්ව ගණන් කරන්න හැල්ලෝ. ඒ කියන්නේ ඒක හොඳ නැහැල්ලෝ. ඒක එතකොට මේ පට්ටින හරක් ගාන කවදාවත් අයිතිකාරයා දන්නේ නැහැ. ඒක මහ බොරු මිත්‍යා මතයක් වෙන්නේ නැති. හැබැයි මේ මම දැක්ක පොඩි ප්‍රෝග්‍රෑම් එකක කියන මේ කොහෙද ඒකත් ඔය යාපනයේ පැත්තේ හරි ඔන්න දුර උතුරු නැගෙනහිර පැත්තේ හරක් පට්ටියක්. යාලා කියනවා යාලා ගණන් කරලා නැහැලු. ඒ කියන්නේ ගණන් කරන්නේ නැහැලු. පට්ටි ඉන්නේ කීයක්ද කියලා. ගණන් කරන්න හොඳ නැහැ කියනෝනේ. ගණන් කරන්න හොඳ නැහැලු. එතකොට මැරෙනවලු. අර ඒ වගේ මොකක් හරි අදහසක් ඇති යාලගේ. අපි දන්නේ නැහනේ. ගොපුලිය කහින්දලු. හරි. ඒක මේ මොකක් හරි ඒ පරණ පාරම්පරික අදහසක්. හැබැයි ඉතින් ඒක දැන් වර්තමානයේ පුතේ අදාළ දෙයක් නෙමෙයි ඇත්තටම. මේ මොකද තමන්ගේ පට්ටි ඉන්න හරක් ටික තමන් දැනගන්න ඕන. කීයක් ඉන්නවද කියලා. ඉතින් ඒ වගේ සමහර පැතිවල එහෙම අතෑරලා දාපු ඕන තරම් හරක් පට්ටි ඉන්නවා. අයිතිකාරයවත් දන්නේ කීයද කියලා. අවශ්‍ය වෙලාවට ගිහිල්ලා කිරි ටික දොවා ගන්නවා. හරක් ටික ඔය කාලා බීලා ඔය ඉන්න කැලෑවල. රයිට්. එතකොට එයාලට තමයි මෙන්න මේක සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ ස්වයංක්‍රීය බල්පැල ඉවත් කරන්නේ. අන්න ඒවා අපිට නේද? ඒ කියන්නේ automated insect control devices. අපිට මේව ඕන වෙනවා පුතේ. දැන් ඔයාලා දැකලා ඇති සමහර මැෂින් තියෙනවා මේ මට මේ වීඩියෝ එක හොයාගන්න බැරි වෙයි දැන් මේ පෙන්වන්න. ලොකු මැෂින් එකක්. හරිද? ලොකු මැෂින් එකක් කෙලින්ම මේ අර පාත්ති එංගොල පාත්ති තියෙනවනේ මෙන්න මේ වගේ. දැන් මෙහෙම ගානට පාත්ති වලට තමයි දාලා තියෙන්නේ. හරිද? මෙන්න මෙහෙම ගානට පරතරය ඇතුව මෙතන මේක මැද හිඩස්. මේවා තමයි හිටවලා තියෙන්නේ. මේවා හිටවලා තියෙන්නේ. අර මැෂින් එක ගානට මෙන්න මේක උඩින් මෙහෙම යනවා. යනකොට පුතේ මේක එයාගේ මේ මැෂින් එකේ යට ඔක්කොම සෙන්සර් සම්බන්ධ කරලා තියෙන්නේ ලේසර් එකක්. හරිද? ලේසර් එකක් සම්බන්ධ කරලා තියෙන්නේ මේක ඔක්කොම ගානට මැප් කරගෙන යනවා. අදාළ පැලයට අමතරව චූටි හරි වල් පැලෑටියක් තිබ්බොත් අර ලේසර් එකෙන් පුච්චනවා වල් පැලේ. මේක දැක්කද? ඉතින් ඈ දැකලා තියෙනවා. ඔව් පුතේ දැකලා තියෙනව නේද? හා මේ ලේසර් ඔව්. එකෙන් ගානට මේක පුච්චනවා. ඉතින් එතකොට හිතන්නකෝ කිසිම ඒ කියන්නේ අහිතකර කිසිම දෙයක් වෙන්නේ නැහැ. හරිද? ලේබල් කොස්ට් එක බිඳුවයි. කිසිම පැලයකට හානියක් වෙන්නේ නැහැ, මුල් වලට හානියක් වෙන්නේ නැහැ. ලස්සනට වල් පැල ටික මර්ධනය වෙනවා. ඉතින් මේ තාක්ෂණය ඇත්තටම මාර වටිනවා. එක මැෂින් එකක් තිබ්බනම් මුළු කාලෙටම ඇතිනේ පුතේ. ඉතින් ඕවා තමයි ඒ පෙන්වන්න බැරි දහන පුතේ මේ මට වීඩියෝ එක හොයාගන්න මතක නැහැ කො මම ඒක Facebook එකෙන් හරි කොහෙන් හරි දැක්කේ. අර ලස්සන ලොකු මැෂින් එකක්. ගාන්ට මැප් කරනවා. මැප් කරලා චූටි චූටි ඒවා ඉඳන් බලලා ගාන්ට ටික් 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 ගාලා පුච්චනවා. අර ඉන්න පුච්චනවා වගේ ගාන්ට පුච්චගෙන යනවා. ඉතින් එහෙම තාක්ෂණයක් ලෝකේ තියෙනවා. අපි තාම කොතනද ඉන්නේ නේ උදැල්ල අරගෙන තාමත් කොට කොට යන එක තමයි අපි කරන්නේ. ඒකනේ අපිට ඇග්‍රිකල්චර් එක දැන් එන්න මේ ළමයි යන්නේ නැත්තේ එතනට. ඒකනේ ඒක කැමති නැත්තේ. ඔයා බලන්නකෝ පිට රටවල් වල. ෆාමර්ස්ලා වැඩි. යාලා පුතේ ඒගොල්ලෝගේ ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එක කියන්නේ මහා ඉහළින් පිළිගන්නවා. දැන් අපිනේ පුතේ ඒ කියන්නේ අර වගේ තියෙන මැෂින් වල ලොකු මැෂින් ඒකනේ දැන් ඒ කියන්නේ හිතන්නකෝ ඒවේ අයිතිකාරයෝ මහා ලොකු ෆාම් තියෙන්නේ. අනික මුළු අක්කර ගණන් එකපාර. මුළු අක්කර ගාණක් එකපාර ඒගොල්ලෝ අස්සන්න ගන්නෙ. කෝටි ගාණක් අතේ. ලාභේ උපරිමයි. අපෙත් ඔය අනුරාධපුර පොළොන්නරුව අම්පාර පැතිවල කොච්චර ඉඩම් තියෙනවද? හරියට කරොත් පුතේ මේවෙන් කෝටිපතිය වෙන්න පුළුවන්. තාක්ෂණේ නැහැ. අපිට උපකරණ නැහැ. අපි තාමත් කරන්නේ අර පාරම්පරික ක්‍රමවේද වලට. ඒ නිසා තමයි අපිට හොඳ ආදායමක් ගන්න බැරි. හරි. එහෙනම් මේක බලනකොට අපිට හරි උත්තර දෙක වෙන්නේ පළවෙනි එකයි අන්තිම එක. A සහ C. ඊළඟට බලන්න. ඉගෙනුම් කළමනාකරන පද්ධතියක් මගින් අධ්‍යාපන ශාස්ත්‍රයේ විවිධ පාර්ශවයන් වෙත ලබා දෙන පහසුකම් කීපයක් දැක්වෙනවා. Assignment can be uploaded at home. ඔයාලට පැවරුම් ගෙදරදිම කරන්න පුළුවන්. ඔන්න දැන් පහුගිය දවස්වල අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඊයේ දාලා තිබ්බා බදාදා දවසේ ගෙදර ඉන්න ළමයින්ට නිකන් ඉන්න දෙන්න එපා. පැවරුම් දාන්න කියලා කරන්න ඉන් ඉදිරියට. දැන් ඉස්සරහට ඔයාලට ආයි බදාදා දවසක් හම්බුනොත් දැන් ඊයේනේ දාලා තිබ්බේ. ඒතර අද වෙනකොට පැවරුම් දෙන්න බැරි වෙයි ටීචර්ස්ලට. ඊළඟ සතියේ ඉඳන් ගෙදරදී ඔයාලට කරන්න පැවරුම් අනිවාර්යෙන් දෙයි. හරි. එතකොට කොහෙටද ඔයා දාන්නේ? WhatsApp එකට. වෙබ්සයිට් එකක් තියෙනවනේ වෙබ්සයිට් එකට එහෙම. ඊළඟට පාසල් තොරතුරු යාවත් කාලීන කිරීමේ හැකියාව. Ability to Excuse me, sir. update school information. ඔව්. සර් කලින් එකේ මේ සීපමණි කියන එක විතරක් නෙවෙයි දෙන්නේ. මේක විතරක් කියලා දාන්නේ. ඔව් සර්. කාලගුණ මියුම් යන්ත්‍රයේ දීවර කර්මාන්තයක් පුළුවන්.
භෝග වගාව සඳහා පමණක් යොදා ගනු ලබන යන්ත්‍ර. ඔව්. දීවර කර්මාන්තයට. ඔය හැබැයි එහෙම බැලුවොත් දැන් සාමාන්‍යයෙන් මේකේ එකක් විතරක් බැලුවොත් මේකේ ඉන්නේ දීවර කර්මාන්තයට විතරයි නේ. නෑ සෝරි. එහෙම බැලුවොත් එහෙම තමයි. හැබැයි ඔයාලට පුතේ මේකේ මාර්ගින් ස්කීම් එකට උත්තර ආන්සර්ස් විදියට අරගෙන තියෙන්නේ A හා C කියන දෙකම. උත්තර විදියට අරගෙන තියෙන්නේ තේ දෙකම. අරන් බැලුවොත් ඒක තමයි එන්නේ. හැබැයි මේ උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ තර විදියට තමයි. ප්‍රශ්නේ අහලා තියෙන විදිය චූට්ටක් වැරදි. උත්තරේ බලාපොරොත්තු වෙලා තියෙන විදියත් එක්ක. මාර්ගින් ස්කීම් එකේ මේ දෙකට තමයි උත්තර ලකුණු දීලා තියෙන්නේ. නැත්නම් අරන් බැලුවොත් ඒකත් අර විදියට තමයි හරියන්නේ නේ. හරි. ඊළඟට ability to respond to issues in discussion forms. දැන් අපිට පුළුවන් මේ සංවාද මණ්ඩපා සම්බන්ධව ගැටලු සඳහා ප්‍රතිචාර දක්වන්න. ගුරුවරයාත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට මොනවාරි ප්‍රශ්න තියෙනවනම් කතා කරගන්න. ඊට පාසුගම් සිසුන්ට ගුරුවරුන්ට හා පරිපාලකයින්ට පිළිවෙලින් දැක්වෙන පිළිතුරක්. දැන් මේ අහන්නේ සිසුන්ට කොහොමද ඊට පස්සේ ගුරුවරුන්ට තුන පරිපාලකයන්. බලන්න මේ තුනෙන් සිසුන්ට කෝකද හොඳ? ඒ පැවරුම් ආදී නිවසේදීම සිදු කර උඩකත කරන්න පුළුවන්. දැන් ඔයාලට ගෙදරදීම පැවරුමක් අසයින්මන්ට් එකක් කරා කෙලින්ම අප්ලෝඩ් කරා බලන්න ටීචර්. ගුරුවරුන්ට C C. හරිද? සංවාද මණ්ඩපත් ඒ කියන්නේ අපිට පුළුවන් සම්බන්ධ වෙලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඒවට ප්‍රතිචාර දක්වන්න. පරිපාලකයන්ට පාසලේ ඉන්න පරිපාලකයන්ට ඒ කියන්නේ අර ඔයාලගේ ඔෆිස් එකේ ඉන්න කට්ටියට පාසලේ තියෙන තොරතුරු යාවත් කාලීන කරන්න පුළුවන්. ඒ කියන්නේ අප්ඩේට් කරන්න මොනවා හරි ඒ ඉස්කෝලේ මොනවා හරි දේවල් තියෙනවා නම් ඒවට අක් ගාලා අප්ඩේට් එකක් දෙන්න පුළුවන් මෙන්න මේක හරහා. හරි. එහෙනම් මේකේ ආන්සර් එක වෙන්නේ A C B 1. ඊළඟට 4. අධ්‍යාපන ශාස්ත්‍රයේ ශිෂ්‍යයෙකුට අන්තර්ජාලය හා සම්බන්ධ වෙමින් අධ්‍යාපන ලැබිය හැකි වෙබ් අඩවි පමණක්. ඒ කියන්නේ ඔයාලට අන්තර්ජාලය සම්බන්ධ වෙලා අධ්‍යාපනය ලබන්න පුළුවන් වෙබ් අඩවි. schoolnet.lk. ඒක හරිද? ඒක හරි. facebook.com වැරදි. හරිද? එතකොට BBC එකත් පුතේ අපිට මේ bbc.com කියන එකත් අපිට මේ අධ්‍යාපන ශාස්ත්‍රයට අදාළ වෙන දෙයක් නෙමෙයි. සමාජයේ මේ තොරතුරු දැනගන්න හොඳයි. ඊළඟට ඊතක්සලාව. අන්න ඒක හරි. ඊතක්සලාවෙන් අපිට ඉස්කෝලේ තියෙන ඔයාලගේ අච්චු පොත් ඕන එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේ තවම අර දැන් අලුත් සිලබස් එක ඔයාලගේ අලුත් සිලබස් එක තාම පුතේ net එකට දාලා නැහැ. මම බැලුවා මේ පොත තියෙනවද කියලා. තාම හොයාගන්න බැරි වුණා. ඔයාලා කාට හරි හම්බුණාද? හම්බුණාද? මේ PDF එකක් තියෙනවද? ඔව් සර්. PDF මට පොඩක් පුතේ මේ තියෙනවා නම් පොඩ PDF එකක් දානවද? ආ සර්. ඔයාලුත් එකේ මේ මට හම්බුනේ අර පරණ එකක් තිබිලා හම්බුනේ. මේ ඔයාලගේ දැන් දන්නවනේ ළමයි. ඔයාලගේ 10 වසරේ සිලබස් එක අලුත් වුණා හොඳේ. මේ සිලබස් එක අලුත් වුණා.
වෙන IT විතරයි. අනිත් ඒවා නැහැ. IT විතරක් සිලබස් එක අවුට් මේ අලුත් වෙලා තියෙන්නේ. ඒ නිසා දැන් ඔයාලට මේ පාර ෆස්ට් ටර්ම් එක කොහොම යයි සෙකන්ඩ් ටර්ම් එකේ ඉඳලා අලුත් සිලබස් එකට තමයි යන්න තියෙන්නේ. ඔයාලගේ විභාගෙත් එතකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට අපිටත් ඔක්කොටම ඒකට වෙනස් වෙන්න වෙනවා. අපි හදන පේපර් එකේ ඉඳලා හරිද? අපේ ටියුට් එකේ ඉඳලා හරිද? මේ හැමදේම වෙනස් කරන්න වෙනවා. මෙහි ග්‍රීන් හවුස් නැල්ලු තියෙන්නේ හාම්බෙන් කලාතුරකින්ල. කොහෙද අනුරාධපුරේ පැත්තේද? සර් මම ගෲප් එකට දැම්මා. හරි. ඉතින් එතකොට ඊළඟ එක බලන්න. නෑ. මේක ඊට පස්සේ මේ vidumampeetha.lk ඒක ඒකෙන් ගන්න පුළුවන්ද ඔයාලට මොනවා හරි? පුළුවන්. පුළුවන්. school.net පුළුවන්. පුළුවන්. එහෙනම් අපි ඇත්තටම මේක තමයි ආන්සර් එක දෙක. ඔය මේ eBay කියන්නේ අපිට මේ AliExpress එක වගේ බහඬ ගන්න පුළුවන්, buy කරන්න පුළුවන් වෙබ්සයිට් එකක්. අද වෙනකොට ගොඩාක් කට්ටිය eBay එකේ තමයි පුතේ මේ drop shipping, direct shipping කරන්නේ. ඒ කියන්නේ අපිට අපි අර online business කරනවා කියලා කට්ටිය ඔය පටන් ගන්නෙ. eBay එකේ බහඬ sell කරන්න. හරි eBay එකේ භාණ්ඩ සෙල් කරන්න. හැබැයි දැන් චුට්ටක් වැඩේ අමාරුයි. eBay එකේ ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපේ ලංකාවේ තියෙන ඕනම දෙයක් විකුණන්න පුළුවන්. ඕනම දෙයක් කියන හැමදේම නෙමෙයි. පොල් කට්ටේ ඉඳලා eBay එකේ විකුණන්න පුළුවන් ඩිරෙක්ට් shipping හරහා. පොල් කටු අඟුරු, ලනු කැරලි, පොල් ලෙලි, කොට්ටම්බ කොළ, හරිද? ඊට පස්සේ කොස් කොළ මේ ඔය වගේ හැමදේම වගේ හරියට සෙල් කරපු දේ විකුණන්න පුළුවන්. eBay එක හරහා. සාමාන්‍ය ඔයාලා හිතන්න කොච්චර කොස්ට් එකක් ගන්න පුළුවන්ද කියලා. දැන් මමත් ඉස්සෙල්ලා eBay ඩිරෙක්ට් shipping කරා. ඒ කියන්නේ ලංකාවෙන් පිටරටවල වලට දේවල් විකුණුවා. සිද්ධාලේප එකක්. දැන් අපේ රටේ තියෙන සිද්ධාලේප වගේ පිටරටවල වල නැහැනේ. සිද්ධාලේප එකක් මට මතකයි මගේ මං කියන්නේ මගේ මුල්ම සෙල් එක. මට ඒක හොඳට මතකයි. මම සිද්ධාලේප එක දුන්න පුතේ රුපියල් 100 ගානට අරගෙන රුපියල් 1000 ගානකට රුසියාවට. කොහොමද ලාභේ? රුපියල් 100 ගානට අරගෙන 1000 ගානට රුසියාවට දුන්නා. මගේ පළවෙනි සෙල් එක ඒක. ඒක ඩිලිවරි ගාන කොහොමද? පුතේ අපි ඔක්කොම සාමාන්‍ය අර මේ අපේ තැප කන්තෝරුව හරහා මේ අපිට යවන්න පුළුවන් ඒගොල්ලෝගේ ඇඩ්‍රස් එකට. මින් ඔය අපි උන්තර රටවල් වලට බඩු යවන්නේ. ඒ විදිහට යවන්නේ. දැන් ඒක දැන් මෙහෙම eBay කරනවා කියන්නේ නිකන් අර මං ආද පටන් ගත්තා එහෙම කළා එහෙම කරන්න බෑ. ඒක වෙනම මමත් කෝස් එකක් කරා. මේ ඒ දවස්වල මට මතකයි ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා. එතකොට මමත් රුපියල් 25000කට කෝස් එක කරේ. දැන් නම් තියෙන ඕන තරම් තැන් වල කරන්න. ඒක එකපාරට අපිට පටන් ගන්න බෑ. ඇත්තට මේ වෙබ්සයිට් වල ගැටලු වෙනවා. ඒවා තියෙන ගොඩාක් දේවල් තියෙනවා. අර පුරුද්දක් නැතුව එකපාරට කරන්න ගත්තොත් වැඩේ අනා ගන්න වෙනවා. හැබැයි දැන් ඔයාලා පටන් ගන්න හිතන්න එපා. දැන් පුතේ පටන් ගන්න අමාරුයි. මොකද ඕකේ සෙලර්ස්ලා දැන් මෙහෙම ගලක් ගැහුවොත් අර පඳුරකින් 100ක් විතර වීසි වෙන තරමට ඉන්නවා. ඔයා දන්නවද මං ඊට පස්සේ මේ මං ටික කාලයක් කළා දැන් ඔය ටියුෂන් එකත් එක්ක මට කරන්න බෑනේ. මං නැවතුවා. නවත්තලා මම නිකන් හදපු account එක. හරිද? පස්සේ කාලෙක මම රුපියල් 38000කට account එකේ email එකයි password එකයි දීලා වෙන කෙනෙකුට විකුණුවා ඒක. account එක විතරක්. හරිද? ඊට පස්සේ මම හදපු PayPal එක මම මේ දවස්වල රුපියල් 4000කට දුන්නා. මේ කාලෙකට ඉස්සෙල්ලා. අද තිබ්බනම් මගේ account එක මට දෙන්න තිබ්බා ලක්ෂයකට වැඩිය. හරි? account එක තිබ්බනම්. ඒ වගේම ඔයා හිතන්න මගෙන් ගත්තු කෙනා තව දෙන්නෙක්ගේ අතරමැදියෝ වෙලා පිටරටකට තමයි ඒක විකුණුවේ. මගෙන් 38000කට ගත්තට ඒ දෙන කෙනත් අනිවාර්යයෙන්ම රුපියල් 80000කටවත් තමයි ඒකේ අවසානට විකිණෙන්නේ. ඒ කාලේ. මේ අපි නිකන් අර Facebook account එකක් වගේ හදපු account එක. account 10ක් හදලා තියාගත්තා නේ. නිකන් ඉන්න එකේ. ඒ දවස්වල ඉතින් හිතුවේ නෑනේ. කාලයක් යනකොට කොච්චර වටිනාකමක් ආවද ඒකට. හරි. account නිකන් හිතන්න රුපියල් 38000කට මේ කාලෙකට ඉස්සෙල්ලා මම විකුණුවේ. හැබැයි අර මං කෝස් එක කරන්න මට ගිය මුදල සම්පූර්ණ කවර්. හරිද? මං ඊට පස්සේ ඒකිනුත් අර විකුණලත් ගාණක් හොයාගත්තා. හැබැයි අපිත් එක්ක ඒ දවස්වල කරපු හැම කෙනාම වගේ පුතේ අවුරුද්දක් යනකොට වාහනයක් ගත්ත සියල්ලම වගේ.
දැන් වැඩේ කරන්න අමාරු. දැන් ඔයාලා ඒක කරන්න හිතනවා නම් චුට්ටක් අමාරුයි. මොකද ලක්ෂ ගාණක් ඕකේ සෙලර්ස්ලා දැන් ලංකාවෙම ඉන්නවා. ඒකින්ද ලේසියෙන් ඔයාලට කස්ටමර් කෙනෙක් අල්ල ගන්න අමාරුයි. ඒකයි අර කට්ටිය පරණ account ගන්න. මොකද පරණ account උඩට ඇවිල්ලා තියෙන්නේ. නෑ නිකන් හිතන්නකෝ ඔන්ලයින් අපි මොන හරි භාණ්ඩයක් ඕඩර් කරනකොට අපි කවුරු හරි ගිහිල්ලා සර්ච් කරනවානේ පුතේ අර වෙබ්සයිට් එකේ. එතකොට ඕකෙන් වැඩිම සෙල් ප්‍රමාණයක් තියෙන টොප් රෑන්කින් වල ඉන්න කට්ටිය තමයි මුලට පෙන්නන්නේ. ඉතින් අපි එකපාරට ගියාට පස්සේ අපේ රෑන්කින් මුකුත් නැහැ. අපි බඩු විකුණලා නැහැ. අපි ඉන්නේ පුතේ අර ලක්ෂ ගානක පල්ලෙහා. එතකොට කවුරුත් අපි අර අඩුම තරමේ මේ ෆීඩ්බැක් එකක්වත් නැතුව අපිව ට්‍රස්ට් කරලා අපිට දෙයක් දෙන්නේ නැහැ. අනිවාර්යයෙන්ම වැඩිපුර සෙල් තියෙන එක්කෙනකින් තමයි ගන්නෙ. ඉතින් අර ඔයාව එහෙම තැනට එන්න කාලයක් යනවා. පටන් ගත්තොත් බෑ කියන්නත් බෑ. පුළුවන්. හැබැයි ඉතින් ඒක ටිකක් අර ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් පොඩි රිස්ක් එකක් තියෙනවා. EB. හරිද? ඉතින් අපිට ඔය ඒ දවස්වල කරන්න පුළුවන් දේවල් ඉතින් ඕවා. හරිද? හරියට ඉතින් කාලයක් යනවා. දැන් ඉතින් ඔයාලා දැන් උනත් කරන්න පුළුවන් එක එක දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඔය ඔන්ලයින් සයිට් එකට යනවට වඩා හරිද ඉගෙනගෙන ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා කරන්න පුතේ. අර මුකුත්ම නොකරපු කෙනෙකුට වගේ ඒක හොඳයි. නැත්තම් ඉගෙන ගන්න එක තමයි හොඳම දේ ඊට වඩා. ඊළඟට බලන්න. නැවක ගමන්ගත් මගින් පිරිසකට කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ ඇති බවට නාවිකයන් විසින් රෝහලට දැනුම් දෙන ලදී. රෝහලේ කාර්ය මණ්ඩලය විසින් නැවේ සිටි මගීන්ට ප්‍රතිකාර ලබා දුන් දුරස්ථ සෞඛ්‍ය රැකවරණයේ වඩාත් ගැළපෙන ලක්ෂණ වන්නේ මොකක්ද අහනවා. හෝම් හෙල්ත් මෙඩිසින්, රිමෝට් සර්ජරි, එමර්ජන්සි ටෙලිමෙඩිසින්, මෙඩිකල් ටෙලිට්‍රේනින්. මොකක්ද ඔකට? තුන තුන දුරස්ථ සෞඛ්‍ය උවට. පුතේ මේකෙදි කරන්නේ ඔය සමහරව හිතනවා මේ දුර ඉඳගෙන මේ බෙහෙත් දෙන එක කියලා. එහෙම බෙහෙත් දෙන්න බෑ. හරිද? දැන් ඔන්න ඕකෙදි හොඳට මතක තියාගන්න. පළවෙනි කාරණාව දුර ඉඳලා අපිට දැන් හිතනවා අපිට ගෙදර ඉඳලා දැන් අපි අර ෆැමිලි සමහර ගෙවල් වල ෆැමිලි ડોක්ටර්ස්ලා ඉන්නේ. අපිට හිතන් මේ ෆැමිලි ડોක්ටර්ට කෝල් එකක් දීලා ડોක්ටර් මට හොඳටම අමාරුයි මට බෙහෙත් ටිකක් ගන්න ඕන මට මොනවද ඕන බෙහෙත් ටික කියලා ડોක්ටර්ගෙන් අහන්න පුළුවන්ද? ඒකද ඒ කියන්නේ නෑ. ටෙලිමෙඩිසින් කියන්නේ ඒක නෙමෙයි පුතේ. ඒකට ඉන්න ඕන කවුරු හරි මම ගාව ඒකට පුහුණුව දත් කෙනෙක්. එයා තමයි පුතේ අරයාගෙන් අවශ්‍ය උපදෙස් අරගෙන මට බෙහෙත් ටික දෙන්නේ. එහෙම නැත්නම් මට කෝල් කරලා බෙහෙත් අරගන්න එක නෙමෙයි. නැත්තම් ඉතින් අපිට පුළුවන් නේද අපි දන්න ડોක්ටර් කෙනෙකුට කෝල් එකක් දීලා බෙහෙත් ටික ගන්න. ඒක නෙමෙයි. හොඳ සමහර වැරදියට වටහා ගන්නවා. එහෙම කරන්න දැන් ඕක තව දෙයක් තියෙනවානේ. දැන් ඔයා හිතනවා අපි ඉන්නේ නැවක. නැව් පුතේ සමහර විට සතියක් විතර ගිහිල්ලා නැව තියෙන්නේ දැන් මුහුද මැද. කාට හරි අසනීපයක් වෙනවා. ඇලර්ජික් එකක්, බඩේ අමාරුවක්, පපුව හිර වෙලා හුස්ම ගන්න බෑ. දැන් මොකක් හරි වුණොත් මොකද කරන්නේ? ඕකේ ડોක්ටර්ස්ලා අනිවාර්යෙන් ওই නැවක ડોක්ටර් කෙනෙක් ඉන්න පොතේ. දැන් හැබැයි ওই ડોක්ටර්ට ඔපරේෂන් අනම්මනම් කරන්න බෑනේ ওই නැව ඇතුලේ. එයා තනි පුද්ගලයා, එයා දන්නෙත් නෑ, එයාට අවශ්‍ය බඩුත් නෑ. දැන් පුතේ අසනීපයක් වුණා කියලා ගෙදර දුවන්නද අරගෙන ඉන්නද? දැන් නැවේ ඉන්නේ සතියක් විතර දුර මැද. ආයි එනකොට සතියක් යනවා මම මෙහෙට එන්න. දැන් කොහොමද එන්නේ? අන්න ඒ වෙලාවට එයාලා ප්‍රධාන රෝහලක් සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන ඒකේ ડોක්ටර් කියන විදිහට මෙයා පුතේ සමහර විට කැමරාව ඔන් කරලා හරිද වීඩියෝ කොන්ෆරන්සින් වලින් හරි එහෙම නැත්නම් කෝල් එකක් through හරි අන්න අර අවශ්‍ය දේවල් ටික කරලා බලනවා. ඒක තමයි කරන්නේ. හරි. එහෙම නැතුව අපිට ඒ දේ කරන්න බෑ. අර දැන් පිටරටවල් වල යන්නේ අර මොනවාද ගෘහ සේවිකා නෙමෙයි මේ මොනවාද සාත්තු සේවිකා කියලා. ආන්න ඒ වගේ යන්නේ දැන් සාත්තු සේවිකා නෙමෙයි. දැන් අර ඒ වගේ යනවනේ අපේ ලංකාවේ නර්ස්ලා. අන්න ඒ යන්නේ ඒ වගේ දේවල් වලට. ලංකාවේ නර්සින් කෝස් කරලා පිටරටවල් වලට එහෙම යනවා. එතකොට මේ රටවල් වල අර අසනීප වෙච්ච මහලු කට්ටිය ගාව ඒ වගේ නර්ස් කෙනෙක් ඉන්න පුතේ මුළු දවසම. එහෙනම් මේකේ 3 ආන්සර් එක. හරි. මෙහෙම කරන්නකෝ. 6 ඉඳලා 10ට වෙනකන්. ඔයාලා මුලින්ම ආන්සර්ස් ටික දාන්න බලන්න. ඔයාලා පොඩ්ඩක් බලලා. මම කියනවට වඩා හොඳයි නේක. විනාඩි 1 2 3 4 5යි. විනාඩි 3ක් දෙන්නට ටක් ගාලා දාන්න. විනාඩි 3. ඔයාලම කියවලා මුලින්ම ආන්සර් එක දාන්න ඊට පස්සේ මම කියලා දෙන්නම්.
කො ළමයි කැමරා ටික ඔන් කරගන්න. හරි. පුතේ වෙලාව ඇති. අපි එහෙනම් බලමු. හරි බලන්න. අ, තොරතුරු හා sannivedana තාක්ෂණයේ යෙදුම් මගින් මිනිසාගේ කාර්යයන් ඉතා පහසු වී ඇත. එමෙන්ම තොරතුරු හා sannivedana තාක්ෂණය අනිසි ලෙස භාවිතයෙන් ඔබට පමණක් නොව මුළු මහත් සමාජයටම අවඩක් සිදුවිය හැක. ඉන් එක් අනිසි ප්‍රතිඵලයක් ලෙස ඇබ්බැහි වීම සඳහන් කළ හැක. මේ නිසා සිදුවන ශාරීරික අපහසුතාවයක් වන්නේ. හරි. අපි පුතේ සමහර වෙලාවට සමහර දේවල් වලට ඇබ්බැහි වෙනවනේ. රයිට්. එතකොට දැන් ඔයාලා දන්නවා IT දැන් ගොඩක් වෙලාවට ෆෝන් වලට ගොඩක් කට්ටිය ඇබ්බැහි වෙනවා. දැන් මේවෙන් අපිට වෙන ලෙඩ රෝග ගොඩක් දේවල් තියෙනවා. රයිට්. අතර ඉතින් ඔව්. එතකොට අපිට මේ අක්ෂය ආබාධ දැන් ගොඩක් වෙලාවට ෆෝන් එක දිහා නිතරම බලාගෙන ඉන්න එපා කියනවනේ. ඒ කියන්නේ ඔයාලගේ දවසකට දැන් අර මම දැක්කා හොස්පිටල් එක දාලා තියෙනවා දිනකට පැය 3කට වඩා ළමයෙක් පුතේ ෆෝන් එක පාවිච්චි කරනවා නම් එයාට සිතීමේ හැකියාව අඩු වෙනවා කියලා. හරිද? ඒ ළමයාට සිතීමේ හැකියාව අඩු වෙනවා කියලා. ඒ කියන්නේ අර ගොඩක් ළමයින්ට එහෙම ෆෝන් එක දිහා බලන් ඉඳියාට පස්සේ වෙන අර එයාලට ෆෝන් එකම විතරයි. දෙයක් ගැන හිතන්න, කල්පනා කරන්න තියෙන හැකියාව අඩු වෙනවා.
ඊළඟට කොන්දේ අමාරුව. දැන් අපි හිතන්නකෝ ෆෝන් මේ එකම තැන වාඩි වෙලා ඉන්නවා දැන් ෆෝන් එක ඔබ අපි කොන්ද නවනවනේ. කොන්ද නවාගෙන තමයි කරන්නේ. එතකොට පුතේ කොන්දේ අමාරුවත් ඒ විදිහටම අපිට අනිවාර්යයෙන්ම හැදෙනවා. ඒ කියන්නේ අපි වැරදි විදිහට වාඩි වෙනවා. කොන්ද නවාගෙන ෆෝන් එක ඔබනවා. බෙල්ල නවාගෙන ඔබනවා. අන්න එතකොටත් ওই දේවල් වෙනවා. හිසේ කැක්කුම හැමතිස්සෙම පුතේ S2 එක තැනකට ફોකස් වෙනවානේ. එතකොට අපි දැන් කියන්නේ හැමතිස් පුළුවන් තරම් ඔය කම්පියුටර් එකෙන් වැඩ කරනකොට නිතර නිතර අවට බලන්න. නිතර නිතර අවට බලන්න. එතකොට ඔය S2 එක තැනකටම ફોකස් වෙන එක අඩු වෙනවා. එහෙනම් මේ තුනම පුතේ අපිට අනිසි විදියට පරිගණක භාවිතා කරන එකේ ප්‍රතිඵල. එහෙනම් ABC කියන තුනම. පුතේ මේ පවර් කට් එකක් වුණා. හරිද? දැන් මම මේ මගේ UPS එකෙන් ඉන්නේ. කරන්ට් එක ආවේ නැත්තම් මට මෙහෙමම ක්ලාස් එක නවත්තන්න වෙනවා. UPS එකේ පවර් එක තියෙනකන් කරන්න පුළුවන්. මං හිතන්නේ අද නිවාඩු දුන්නෙත් ලයිට් කපන්න වෙන්නේ නැති නේද? බලමු හරි. තියනවද? අපිට සාමාන්‍යයෙන් එහෙම පවර් කට් එක ලේසියකට වෙන්නේ නැහැ. හැබැයි අද බොහෝ දුරට මම හිතන්නේ උදේවරුව පැය 3-4ක් අපටමත් දන්නේ එහෙම වෙනවා අඩුයි. හවසට නම් අපිට ලේසියට කපන්න නැහැ. බලමු අපිට තව කොහොමත් පැය භාගයක් විතර කරගන්න පුළුවන්. අපි ඒ ටිකේ ටක් ටක් ගාලා කරගෙන යන්න ඕනේ. හරි මම ඉක්මනට යනවා එහෙනම් ඉස්සරහට. ටයිප් බලමු. දත්ත ආදානය කිරීම සඳහා යතුරු පූර්ව හා මූසිකේ භාවිතා කරන ලදී කුමන પરම්පරාවේද? පුතේ මෙන්න මේක හරි වැදගත් කාරණාවක්. හරිද? මම ඔයාලට කිව්වා මේ પરම්පරා ටික අනිවාර්යෙන් පාඩම් කරලා තියාගන්න. හරිද? මම චූට්ටක් මතක් කරන්නම්. පරිගණක પરම්පරා පහක් තියෙනවා. ෆස්ට් ජෙනරේෂන් එක, සෙකන්ඩ් එක, තර්ඩ් එක, ෆෝර්ත් එක and ෆිෆ්ත් එක. ඔය පරිගණක પરම්පරා පහ පුතේ ගත්තොත් පරිගණක પરම්පරා පහේ භාවිතා කරපු මේ හරිද? තාක්ෂණයන් පහක් තියෙනවා. පළවෙනි પરම්පරාවේ භාවිතා කරේ මොනවද? වැකියුම් ටියුබ් කියන තාක්ෂණය. වැකියුම් ටියුබ් කියන ටෙක්නොලොජි එක තමයි පුතේ පළවෙනි પરම්පරාවේ භාවිතා කරේ. එතකොට වැකියුම් ටියුබ් එක පළවෙනි પરම්පරාවේ, දෙවෙනි પરම්පරාවේ ට්‍රාන්සිස්ටර් එක, දෙවෙනි પરම්පරාවේ IC එක, හරිද? දෙවෙනි પરම්පරාවේ IC එක, ඒ වගේම ඉන්න මම ඔයාලට පෙන්නන්න. මම මේකත් එක්ක චූට්ටක් ටක් ගාලා ඔයාලට මතක් කරගෙන යන්න මේ පාඩම් ටික. මේ ටික මත පොඩ්ඩක් පාඩම් කරගන්න හැටිත් මම පොඩ්ඩක් ඔයාලට කියන්නම්. හරි. පුතේ මේ ටික පාඩම් කරද්දි මතක තියාගන්න මෙන්න මේ අපිට මේකේ ජෙනරේෂන් ටික තිබ්බ කාලවකවානුව. පළවෙනි එක 40 56. ඔයා මේ ඔක්කොම පාඩම් කරන්න ඕනේ නැහැ. ඔයා පාඩම් කරද්දි මේ ඔක්කොම 1900 ගණන්නේ. එහෙනම් 1900 ගණන් කියන එක පාඩම් කරගන්න ඕනේ නැහැ. ඔයා මේ chart එක ගහගන්න මෙහෙම. 40 56 ඔන්නම පාඩම් කරගන්න. 40 56 ඊළඟට 63. හරිද? 40 56 63 ඊළඟට 64 75 ඊට පස්සේ 89. එහෙනම් අපි 64 ඕනේ 75 ඊළඟට 89. ඔන්න ඔය ටික තමයි ඔයා පාඩම් කරගන්න ඕන දේවල් ටික. නැතුව මේකේ තියෙන ඔක්කොම මේ අවුරුදු ටික පාඩම් කරගන්න ගියොත් අමාරුයි. ඔන්න බලන්නකෝ දැන් මේක මතක තියාගන්න හැටි. පළවෙනි එකට ඔයා මෙන්න මේ ඉලක්කම් ටික මතක තියාගන්නවා. සාමාන්‍ය ෆෝන් නම්බර් එකක් වගේ නෙමෙයි 2 4 6 8 10. හරියටම ෆෝන් නම්බර් එකක තියෙන ඉලක්කම් ටික වගේනේ තියෙන්නේ. දැන් ඔයා 40 56 63 75 89 මේ ටික 3-4 පාරක් එක දිගට පාඩම් කරගන්න. හරිද? 40 දැන් S2 පියාගෙන මේ ටික පාඩම් කරනවා. 40 56 40 56 40 56 ඊට පස්සේ 63 75 89. මේවත් පුතේ පාඩම් කරනකොට මනෝවිද්‍යාත්මක පොඩි ට්‍රික් එකක් තියෙනවා. ඒ තමයි අපිට දේවල් කරුණු මතක හිටින්නේ 2 2 නැත්තම් 3 3 තමයි සරලව. ඒ කියන්නේ ඔයා පාඩම් කරද්දී පහම එකපාර පාඩම් කරන්න යන්න එපා. මේක කොටස් වලට කඩාගෙන පාඩම් කරන්න. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම. 40 56 40 56 63 75 89. 40 56 63 75 89. බලන්න ඒක ලේසි නේද? 40 56 63 75 89. අන්නේම පාඩම් කරගන්න. හරිද? 40 56 63 75 89. 40 56 63 75 89. ඔන්නෝම 3-4 ගමනක් කියනකොට ඕක මතක හිටිනවා. රයිට්? ඊට පස්සේ දැන් ඔයාලට තියෙන්නේ ඕක අපි සාමාන්‍ය විදියට ලියන්න. 1940 1956. හරි? ඔන්න 40 56.
ඊට පස්සේ මේකම 1956 ඊළඟට 1963. දැන් ඔන්න ඔයාට මතක තියෙන්න ඕන ඊළඟ කාරණාව 63න් පස්සේ පුතේ 63න් නෙමෙයි පටන් ගන්නෙ 64න් කියලා. හරිද? 1964 ඊට පස්සේ අන්න දැන් අපි ඊළඟ එකට යනවා 1975. right 1975. දැන් ඔන්න 1940 56 56 63 හරිද? ඊට පස්සේ 64 75 ඊළඟට 1975 1989 ඊළඟට 1989 ඉඳලා මේ දක්වා කාලවකවානුව. දැක්කද? දැන් මේ වගේ ලොකු ප්‍රමාණයක් අපි සරලව පාඩම් කරගත්තේ මෙන්න මේ වගේ සරල ක්‍රම පාවිච්චි කරලා. හරි. අපි පුතේ සාමාන්‍යයෙන් කැම්පස් එකේදී ඔයාලගේ මුළු A level syllabus එකක් තරම් ප්‍රමාණයක් අපි චූටි කාලවකවානුවකට පාඩම් කරනවා. ඒ පාඩම් කරන්නේ මෙන්න මේ වගේ ක්‍රමවලට. ඒ නිසා මේක හරි සරලයි පාඩම් කරගන්න ඔයාලට. ඕකේ ඊළඟට අපි යනවා මෙයාලගේ තාක්ෂණයන් ටික කතා කරන්න. මුල්ම ගත්තොත් පුතේ වැකියුම් ටියුබ් එක තමයි ෆස්ට් ජෙනරේෂන් එක. වැකියුම් ටියුබ් එක. ඊළඟට දැන් සෙකන්ඩ් ජෙනරේෂන් එක තමයි ට්‍රාන්සිස්ටර් එක. තර්ඩ් එක තමයි IC එක. ෆෝර්ත් එකට යනකොට බලන්නකො මොකද වෙලා තියෙන්නේ? IC එකම පොඩ්ඩක් ලොකු වෙලා කියලා ඔය කියන්නේ. IC ම තමයි මොකද වෙලා තියෙන්නේ? ලොකු වෙලා. ඒ කියන්නේ large scale. large scale. large මතකයිනේ? ඇඳුම් ගන්නේ large එකෙන්. අන්න large scale. එහෙනම් ඔයා ඒක මතක තියාගන්න LS එක මුලට දාගන්න. large scale integrated circuit. ඒ වගේම පුතේ large එක මදි නිසා අපි මොකද කරන්නේ? very large එක ගන්නවා. very large scale integrated circuit. දැක්කද පාඩම් කරන්න ලේසියිනේ මෙහෙම. ඔන්න බලන්න දැන් අපි 4ක ඒවා පාඩම් කරගත්තා. පස්වෙනි එකට පුතේ very large උත් මදි නිසා ultra large වලට යනවා. sorry fifth එක. මේ පස්වෙනි එක හරිද? very large මදි නිසා ultra large වලට යනවා. එහෙනම් මේකෙදි පුතේ ULSI වලට යනවා. ඔන්න ඔහමයි මේ පරම්පරාව ටික ගියේ. ඒ වගේම මතක තියාගන්න ඔයාගේ එක්සෑම් එකේ අහන ප්‍රධාන පොයින්ට් ටික මම කියන්නද මේක highlight කරගන්න. මෙන්න මේ ටික. හරිද? මම මේක දැන් වෙලා නැති නිසා ප්‍රධාන පොයින්ට් ටික කියන්නම් විභාගෙදී අහන්න පුළුවන් තැන් ටික පොතේ පොඩ්ඩක් highlight කරගන්න. හරිද? ඔයාගෙන් අහනවා පළවෙනි එක තමයි මෙන්න මේ පරම්පරා ටිකේ තියෙන මෙන්න මේ තාක්ෂණ ටික. හරිද? වැකියුම් ටියුබ්, ට්‍රාන්සිස්ටර්, ඊට පස්සේ ඉන්ටග්‍රේටඩ් සර්කිට් ඔන්න ඔය ටික. ඊළඟට MCQ එකේ අහන්න පුළුවන් තැනක් මම කියන්නම්. මයික්‍රෝප්‍රොසෙසර් එක ආවේ මොන පරම්පරාවේද කියලා අනිවාර්යෙන් අහනවා. මයික්‍රෝප්‍රොසෙසර් එක. 4 වෙනි පරම්පරාව. ඒ වගේම මුලින්ම ඔපරේටිං සිස්ටම් එක ආවේ මොන පරම්පරාවේද කියලා අහනවා. මුල්ම OS එක. මෙන්න බලන්න තෙවන පරම්පරාව. birth of operating system. ඔක ඊටමත් වැදගත් පොයින්ට් එක. ඒ වගේම right මුලින්ම අන්තර්ජාලය එහෙම නැත්නම් ඉන්ටර්නෙට් කියන එක ආවේ මොන පරම්පරාවේද කියලා ඊළඟට අහනවා. මොන පරම්පරාවේද පුතේ මුලින්ම ඉන්ටර්නෙට් ආවේ? මුලින්ම ඉන්ටර්නෙට් ආවේ මොන පරම්පරාවේද? ජෙනරේෂන් එක? බලන්න. තර්ඩ් එකේ තියෙනවද? තර්ඩ් එකේ තියෙන IC එක ආවා. හරිද? තව එකක්. මෙන්න බලන්න. තෙවන පරම්පරාව ඊළඟ වැදගත්ම දේ මොකක්ද දන්නවද? කීබෝඩ් සහ මවුස් ආවේ මෙන්න මේ පරම්පරාවේ. ආදානය සඳහා යතුරු පූර්ව සහ මූසිකය භාවිතා කරන ලද්දේ කුමන පරම්පරාවේද? මට හොඳට මතකයි මෙන්න මේවා නම් පේපර් වල අනන්තවත් අහලා තියෙනවා. ආදානය සඳහා යතුරු පූර්ව සහ මූසිකය. ඒ කියන්නේ කීබෝඩ් and mouse භාවිතා කරේ මොන පරම්පරාවේද?
හරිද? භාවිතා කරේ තෙවන පරම්පරාවේ. ඒකත් මතක තියාගන්න. එහෙනම් තෙවන පරම්පරාව අපිට ඉතාමත් වැදගත්. ඔපරේටින් සිස්ටම් එකයි, කීබෝඩ් එකයි, මවුස් එකයි මේ කාලේ භාවිතා කරා. පුතේ හතරවන පරම්පරාව. හරි? 4th generation එක. මෙන්න මේකේ බලන්න fast computer network. fast computer network. හරිද? fast computer network තිබ්බා හතරවන පරම්පරාවේ. මේ කාලෙම හරිද? අපිට තිබ්බා OS with GUI. දැන් බලන්න ඊළඟ කාරණාව. හරිද? ඔපරේටින් සිස්ටම් එක 3rd generation එකේ ආව තමයි පුතේ. හැබැයි OS with GUI මොකද්ද මේ කියන්නේ? graphic user interface එක. ඔයාලට දැන් තියනවා වගේ ලස්සන ඉන්ටර්ෆේස් එකක් ආවේ මෙන්න මේ ජෙනරේෂන් එකේ. හතරවන පරම්පරාව. ඒ කියන්නේ තුන්වන පරම්පරාවේ තමයි ඔපරේටින් සිස්ටම් එක බිහි වුනේ. ඒක හරි. හැබැයි ප්‍රශ්නයකදී අහුවොත් පුතේ graphic user interface එක ආවේ මොන පරම්පරාවේද කියලා අන්න ඒ ආවේ 4th generation එකේ. හරිද? ඔය දෙක හොඳට දැන් පොඩි මම මේ කියන දේවල් ෂෝට් නෝට් එකක් විදිහට දාගන්න. මොකද ඔයාට මේ මුළු chart එකම හරිද පාඩම් කරගන්න වෙනවා. හැබැයි පුතේ අහන ප්‍රශ්න අහන දැන් ඔයාලට එකපාරට හිතා ගන්න බෑනේ. දැන් ඔයාලා ඇත්තට මේක පාඩම් කරපු කට්ටියනේ. පාඩම් කරාට හිතෙන්නේ නැහනේ මෙන්න මේ පොයින්ට් තියලා වැදගත් වෙන්නේ. ඒ නිසා මේ ටික තමයි වැදගත් වෙන්නේ. ඊළඟට අහනවා ඊට පස්සේ ඔන්න ඊළඟට අහන එක high level language. ඒ කියන්නේ බලන්න උසස් මට්ටමේ ක්‍රමලේඛන භාෂාවේ මොන පරම්පරාවේද කියලා අහනවා. දැන් බලන්න පළවන පරම්පරාවේ තිබ්බේ අපිට machine language එක. assembly language එක. හරිද? ඊට පස්සේ දෙවන පරම්පරාවේ තමයි පුතේ උසස් මට්ටමේ පරිගණක භාෂා ආවේ. ඒ කියන්නේ මේ machine language එක කියන්නේ පුතේ පරිගණකයට විතරක් කතා කරන්න පුළුවන් භාෂාවනේ. ඊළඟට ඒ භාෂාවට convert කරන්න පුළුවන් assembly language එක ආවා. හැබැයි ටිකක් උසස් මට්ටමේ මිනිස්සුන්ගේ වචනත් පාවිච්චි කරලා, ඒ කියන්නේ ඉංග්‍රීසි වචනත් පාවිච්චි කරලා අපිට command දෙන්න පුළුවන් language එකක් භාවිතා කරේ දෙවන පරම්පරාව. මේකත් ඊටමත් වැදගත්. හරි මේකත් ඊටමත් වැදගත්. ඊට පස්සේ අපෙන් ඊළඟට අහන ස්ටෝරේජ් පැත්ත. ස්ටෝරේජ් පැත්ත. හරිද? ඊළඟට අහන පැත්ත තමයි මේකේ ස්ටෝරේජ් පැත්ත. ස්ටෝරේජ් පැත්ත කතා කරොත් පුතේ මෙන්න මෙතනදී දෙවන පරම්පරාවේ භාවිතා කරා ටේප් එක. මොකද්ද? මතකද මැග්නටික් ටේප් කියලා අපි කිව්වා. මැග්නටික් ටේප් එකයි ෆ්ලොපි ඩිස්ක් එකයි මේ කාලේ. හරි? ටේප් එකයි ෆ්ලොපි ඩිස්ක් එකයි තමයි දෙවන පරම්පරාවේ පාවිච්චි කරේ. ඊළඟට අපි පාවිච්චි කරා පුතේ high capacity disks for secondary storage දෙවන පරම්පරාවට. ඕකත් අහනවා ඊළඟට. high capacity disks. හරි දෙවන පරම්පරාවේ high capacity disks පාවිච්චි කරා. ඒකත් වැදගත් පොයින්ට් එකක්. ඕකත් අනිවාර්යයෙන්ම අහනවා. ඊට පස්සේ ගත්තොත් තව මේකෙන් අහන්න පුළුවන් මයික්‍රෝප්‍රොසෙසර් එක මේ ටික personal computers මෙන්න මේ 4th generation එක. ඇයි personal computer කියන එක වැදගත් වෙන්නේ? පුතේ 70 ගණන් වලට වෙනකන් අපිට ගෙවල් වල පාවිච්චි කරන්න පුළුවන් පරිගණක තිබෙන්නේ නැත. ඒ කියන්නේ ඒවා ලොකු කම්පැනි එක වැඩවලට පාවිච්චි කරපුවා. හැබැයි මෙන්න මේ හතරවන පරම්පරාවේ තමයි අපිට ගෙදරට ගෙනල්ලා පාවිච්චි කරන්න පුළුවන් පරිගණකයක් ආවේ. අපිට ගෙදරට ගෙනල්ලා පාවිච්චි කරන්න පුළුවන් පරිගණකයක් ආවා. පුතේ පවර් එක එන පාටක් නෑ හොඳේ. පවර් කරන්ට් එක එන පාටක් නැහැ. මම මගේ UPS එකේ කරන්ට් එක තියෙනකන් කරගෙන යනවා. හදිස්සියවත් කට් වුණොත් එතනින් ක්ලාස් එක අද ඉවරයි. හොඳේ. සෙමිනාර් එක ඉවරයි. අපිට එහෙම වුණොත් මම ඊළඟ බදාදාත් අනිවාර්යයෙන්ම සෙමිනාර් එක තියෙනවා උදේ 7ට. හරි. උදේ 7ට අනිවාර්යෙන් තියෙනවා. දැන් අවුලක් නෑ අපි පැයකට වඩා කරානේ.
දැන් ටිකක් හරි ෂේප් මම මෙතන ඉස්සරහට යනවා හොඳේ. හරි. ඊට පස්සේ PC එක පාවිච්චි කරා. ඊළඟට පෝර්ටබල් මේ ටික රයිට් මේ ටික හරි. ඕකේ. එහෙනම් ඔන්න ඔය ටික අනිවාර්යෙන් පාඩම් කරන්න. දැන් මම මේ ටික අනිවාර්යෙන් පාඩම් කරන්න කියවපොතේ අනිත් ඒවා පාඩම් කරන්න එපා කියන එක නෙමෙයි. හොඳේ. මේ ටික අනිවාර්යෙන්ම අහන තැන් ටික. ඕකේ? හරි. ඊට පස්සේ ම්ම්, හරි බලන්න මෙන්න මෙතන කියන පළවෙනි පරම්පරාව ඉඳලා පස්වෙනි පරම්පරාව දක්වා පරිණාමයේදී සිදු වූ වෙනස්කම් ටික මොනවද අහන. ඒ කියන්නේ මේ කාලයක් යනකොට පරිගණකයේ ප්‍රමාණය සහ විදුලිය වැයවීම අඩුවීම. අන්න. පරිගණකයේ පුතේ දැන් පළවෙනි පරම්පරාව ඉඳලා පහට යනකොට ප්‍රමාණය අඩු වුණානේ. ඒ කියන්නේ එයා එන්නෙම පොඩි වුණා. ඒ වගේම ගිය විදුලියත් එන්නෙම අඩු වුණා. ඒ කියන්නේ ඉස්සෙල්ලා ගොඩාක් කරන්ට් එක ගිය කම්පියුටර්ස් පස්වන පරම්පරාව වෙනකොට පුතේ ඊටාමත් අඩුවෙන්. දැන් ඔයාලා නිකන් හිතන්නකෝ මට මේ මගේ මුළු සිස්ටම් එකම දැන් එක පොඩි දේවල් වලින් පාවිච්චි කරන්නේ නේද? ඒ කියන්නේ දැන් බලන්න මට පුළුවන් පොඩි UPS එකකින් මේ ඔක්කොම ටික පාවිච්චි කරන්න. හැබැයි ඉස්සෙල්ලා එහෙම නෙමෙයි. ඉස්සෙල්ලා ලොකු කරන්ට් එකක් යනවා. දැන් අපේ ලැප්ටොප් එකක් බලන්නකෝ. කොච්චර අඩු කරන්ට් එකක්ද භාවිත වෙන්නේ කියලා. ඊළඟට වේගය සහ ගබඩා කළ හැකි ධාරිතාව අඩුවීමලු. පුතේ එන්න වේගය අඩු වුණාද වැඩි වුණාද? වැඩි වුණා. එන්න වේගය වැඩි වුණා. ඒ වගේම ස්ටෝරේජ් එකත් වැඩි වුණා. ඔයා දන්නවද මගේ පළවෙනි කම්පියුටර් එකේ තිබ්බේ GB 65යිද කොහෙද ස්ටෝරේජ් එක? GB 65යි. හાર્ඩ් එකේ. ඒ කියන්නේ HDD එකේ තිබ්බේ GB 65යි. හිතා ගන්න කොච්චර පොඩ්ඩක්ද කියලා. දැන් මේකේ තමයි මම ඔපරේටින් සිස්ටම් එකක් දාලා ගේම් උත් දාලා ඔය තියෙන ඔෆිස් පැකේජ් එකක් දාලා ඔක්කොම කරගත්තේ. හැබැයි දැන් ඔයාගේ හાર્ඩ් එකේ 1 ටෙරාබයිට් තියෙනවා. 1 ටෙරාබයිට්. 1 ටෙරාබයිට් කියන්නේ මම මේ පාඩම කරා. GB කීයක්ද? 1024ක්. දැන් ඔයාලා ගාව 1024ක් තියෙනවා. බලන්න එන්නෙම කොච්චර වැඩි වුණාද කියලා. 1024. ඔව් එන්නෙම මේක වැඩි වෙලා තියෙනවා. එහෙනම් බලන්න අපි එන්නෙම ස්ටෝරේජ් මේ ධාරිතාවය කියන්නේ ඔන්න ඕක. ගබඩා කළ හැකි ධාරිතාව කියන්නේ ස්ටෝරේජ් එක. එන්නෙම වැඩි වුණා පුතේ. බහුකාර්ය උපකරණයක් වීම සහ භාවිතය වැඩි වීම. බහුකාර්යයි মালටි ටාස්කින් කියන්නේ අපිට පුතේ කම්පියුටර් එකේ মালටි ටාස්කින්. හොඳයි ඔය බහුකාර්යය කියන්නේ মালටි ටාස්කින්. ඒ කියන්නේ මේ අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. බලන්න ගේම් ගහන්න පුළුවන්. ඊට පස්සේ දැන් AI පාවිච්චි කරන්න පුළුවන්. ඔෆිස් පැකේජ් එකේ වැඩ කරන්න පුළුවන්. ග්‍රැෆික් ඩිසයිනින් කරන්න පුළුවන්. වීඩියෝ එඩිටින් කරන්න පුළුවන්. අන්න බහුකාර්යය. ඒ වගේම භාවිතය එන්න වැඩි වුණා. දැන් ගෙදරක පොඩි එක්කිනාට පවා පුතේ කම්පියුටර්ස් තියෙනවා. ඒ තනරට මේක උනා. එහෙනම් මේකේ A හරි සහ C හරි. A හා C පමණයි. ඊළඟට ආදානයේ ප්‍රතිදානය ආචාර්ය උපක්‍රමයක් ලෙස ජෝසප් ජැක්වාඩ් විසින් ලොවට හඳුන්වා දුන් සිදුරුපත් පත්‍රිකා ක්‍රමයේ භාවිත කරන ලද ප්‍රථම පරිගණකය අන්න. ජෝසප් ජැක්වාඩ්ගේ පංච් කාඩ් සිස්ටම් එක මුලින්ම පාවිච්චි කරේ කෝකේ දහනවා. පුතේ පැස්කල් අයින් එක කවුද හැදුවේ? බේස් පැස්කල්. හරි බේස් පැස්කල් තමයි හැදුවේ. ඇනලිටිකල් එන්ජින් එකයි ඩිෆරන්ස් එන්ජින් එක හැදුවේ කවුද? Charles Babbage. චාල්ස් බැබේජ්. එයා තමයි පරිගණකයේ පියා. පුතේ ඩිෆරන්ස් එන්ජින් එක මුලින්ම හැදුවේ මේ දෙන්නගෙන් කාවද? ඇනලිටිකල් එන්ජින් එකද ඩිෆරන්ස් එන්ජින්? Difference engine. very good. හරිද? ඩිෆරන්ස් එන්ජින් එකේ තිබ්බ අඩුපාඩු ටික මගහරවලා තමයි ඇනලිටිකල් එන්ජින් එක චාල්ස් බැබේජ් හැදුවේ. චාල්ස් බැබේජ් කියන්නේ පරිගණකයේ පියා. චාල්ස් බැබේජ්ගේ යහළුවා නෙමෙයි යෙහෙළිය තමයි ඇඩා ඔගස්ටා ලව්ලෙන්ස් කියන්නේ. හරිද? ඇඩා ඔගස්ටා තමයි පුතේ මුල්ම පරිගණකයට ක්‍රමලේඛයක් හැදුවේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් හැදුවේ. ඕකත් අහනවා. හරිද? එතකොට මේ ජෝසප් ජැක්වාඩ්ගේ පුතේ සිදුරුපත් ක්‍රමය එහෙනම් මොකකටද භාවිතා කරේ? Analytical engine. ඒ කියන්නේ දැන් අර පැස්කල් අයින් එක පුතේ ගොඩාක් ඉස්සෙල්ලා කරපු එකක්නේ. පැස්කල් අයින් එක ගොඩාක් ඉස්සෙල්ලා හදපු එකක්. එතකොට මේ ඒ කියන්නේ බේස් පැස්කල් තමයි ඕක හදන්නේ. බේස් පැස්කල් කියන්න අපි ඕක ගැන කතා කරද්දි ප්‍රධාන දෙයක් තියෙනවා. මොකක්ද දන්නවද? ඔය පැස්කල් අයින් එක මේ පැස්කල් අයින් එකේ පුතේ කරන්න පුළුවන්
එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි. නේද? ඒකේ පුළුවන් උනේ එකතු කරන්නයි අඩු කරන්නයි විතරයි. ඒකත් ප්‍රශ්නවලදී අනිවාර්යෙන් අහන තැනක්. ඊට පස්සේ ඕකේ තියෙන අඩුපාඩු ටික මගහරවලා එකතු කරන්න, ಗುಣ කරන්න, බෙදන්න, අඩු කරන්න කියන ගණිත කර්ම හතරම දාලා හැදුවා එකක්. කවුද හැදුවේ? ගොඩ්ෆ්‍රීඩ් විල්හෙල්ම්. Gottfried Wilhelm. ෆ්‍රිඩ් විල්හෙල්ම් හැදුවා. මොකද්ද පුතේ ඒක හදපු උපකරණය? ස්ටෙප් රෙකෝඩ්. Steprecon. ස්ටෙප් රෙකෝන් එක හැදුවා. අර අඩුපාඩු හතරම මගහරවලා. අන්න ප්‍රශ්නවලදී අහන්න පුළුවන් ගණිත කර හිතන්නකෝ ගණිත කර්ම හතරම කරන්න පුළුවන් පරිගණකේ මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ ඩිෆරන්ස් එන්ජින් එක. පුතේ මුලින්ම මේ ජෝසප් ජැක්වාර්ඩ්ගේ මේ සිදුරුපත් එක මුලින්ම ඩිෆරන්ස් එන්ජින් එකට තමයි පාවිච්චි කරේ. හරිද? ඒ කියන්නේ මෙයාගේ මුල්ම එකනේ. මම ඒකයි මුලින්ම ඔයාලගෙන් ඇහුවේ මේ දෙකෙන් කෝකද මුලින්ම කියලා. ඒ කියන්නේ ඩිෆරන්ස් එන්ජින් එකට තමයි මුලින්ම හැදුවේ. ඇනලිටිකල් එන්ජින් එක ඊට පස්සේනේ. එයාගේ පළවෙනි එකටත් අර පංච් කාඩ් සිස්ටම් එක පාවිච්චි කරා. හොඳේ. මෙයාලා අහන්නේ බලන්න ප්‍රථම පරිගණකයනේ. නැතුව මේ දෙකෙන් එකක් ගැන නෙමෙයි. ප්‍රථම එක අහන්නේ. ඒ නිසා අපිට යන්න වෙන්නේ මෙන්න මේකට. දෙකම හරි. ඇනලිටිකල් එන්ජින් එකටත් පාවිච්චි කරා තමයි. හැබැයි මෙතන අහන්නේ ප්‍රථම පරිගණකය. අන්න ඒ නිසා වරද්ද ගන්න එපා. ඔය වගේ චූටි තැන් තියෙනවා ඔයාලට වැරදෙන තැන්. මම ඒකයි අද මේ පේපර් එකක් කතා කරන්නම ඕන කියලා පටන් ගත්තේ. හරිද? නැත්තම් ඔයාලා සාමාන්‍ය විදිහට උඩින් බලලා ගොඩාක් වෙලාවට උත්තර ලියන්න පටන් ගන්නවා පුතේ. හැබැයි මේ චූටි තැන් අපිට හරි වැදගත් වෙනවා. ඊළඟට බලන්න. හරි. මෙන්න මේකේ කියනවා පරිගණකයේ භාවිතා කරන පහත් දැක්වෙන උපාංග වලට අදාළ අක්ෂර හා දී ඇති කොටුව තුල දැක්වෙන ධාරිතාවයන් වලට අදාළ අංක හා සැසඳූ විට පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න කියලා. හරි. දැන් මෙන්න මෙතන තියෙනවා බලන්න පළවෙනි එකේ තියෙනවා ටෙරාබයිට් එකක්. මෙතන තියෙනවා මෙගාබයිට් 1.44ක්. මෙතන මෙගාබයිට් 700ක්. මෙතන 4.7ක් GB. right. එතකොට මෙයාලා කියනවා මෙන්න මේ ටිකට අදාළ දේවල් මොනවද කියලා. පුතේ අඩුම කැපැසිටි එකක් තියෙන්නේ මෙන්න මේ හතර දෙනාගෙන් කාගාවද? ෆ්ලොපි ඩිස්ක් එක. Floppy disk එකට හරිද? එයාගේ තිබ්බේ මෙගාබයිට් 1.44 වගේ ඉතාමත් පොඩි ධාරිතාවයක්. ඒ නිසා තමයි ඒක නැත්තටම නැති වුණේ පුතේ. පාවිච්චි කරේම නැහැ. ඊළඟට දැන් අර මම ඔයාලට දැන් පොඩ්ඩකටත් ඉස්සෙල්ලා කිව්වා හાર્ඩ් එකට 1 ටෙරාබයිට් දැන් තියෙනවා කියලා. මේ තියෙන 1 ටෙරාබයිට්. එහෙනම් 1 ටෙරාබයිට් තියෙන්නේ හાર્ඩ් එකට. හරිද? ඊට පස්සේ මෙගාබයිට් 700ක් වගේ පොඩි ප්‍රමාණයක් තියෙනවා CD එකට. සංයුක්ත තැටිය කියන්නේ මේ CD එකට. කම්පැක්ට් ඩිස්ක් එක. කම්පැක්ට් ඩිස්ක් කියලා මේකට කියන්නේ. කම්පැක්ට් ඩිස්ක් එකට ඊළඟට සංඛ්‍යාංක බහුවිධ තැටිය කියන්නේ පුතේ ඩිජිටල් වර්සටයිල් ඩිස්ක් කියන එක DVD එක. DVD එක. DVD එකට තියෙනවා GB 4.7ක්. මතකනේ මම ඔයාලට අර CD DVD දෙක අතට අරගෙනම පෙන්නලා කැපැසිටි එකක් පෙන්නුවා. අන්න මේක තමයි හේතුව. මේක තමයි හේතුව. ඔයාලට අනිවාර්යෙන් මතකද අපි පහුගිය දවස්වලත් මම ඔයාලට කිව්වා මේක මතක තියාගන්න ලේසිම ක්‍රමය ගෙදර තියෙනවා නම් CD එකක් DVD එකක් අරගෙන පිටිපස්ස බලන්න ස්ටිකරේ දිහා බලන්න ඒක දිහා බැලුවට පස්සේ ඔක්කොටම වඩා මතක හිටිනවා කියලා. අන්න ඒක තමයි හේතුව. මොකද මෙන්න මේ වගේ අහනවා. එහෙනම් මේක බැලුවොත් පුතේ නම් මෙතට කියන්නේ ෆ්ලොපි ඩිස්ක් එක ඉන්නේ 2 CD එක ඉන්නේ 3 ඊට පස්සේ හાર્ඩ් එක එන්නේ 1 DVD එක එන්නේ 4. එහෙනම් උත්තරේ වෙන්නේ මෙන්න මේක ආන්සර් එක 2. මේක නිකන් එකපාරට දැක්කට පස්සේ අමාරු ප්‍රශ්නයක් වගේ පේනව නේද? හැබැයි හරි ලේසි ප්‍රශ්නයක්. ඊළඟ එක ආදාන හා ප්‍රතිදාන යන දෙකම සිදු කළ හැකි උපාංග කිහිපයක් නම් පවසන මෙන් ගුරුතුමා විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයට ප්‍රදීප් විසින් ලබා දුන් පිළිතුරු පහත දැක්වේ. හරි. පුතේ ඉන්පුට් ඩිවයිසස් තියෙනවා අවුට්පුට් ඩිවයිසස් තියෙනවා. මේ දෙකම තියෙන ඩිවයිසස් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම දෙකම තියෙනවා කාගේද? පුතේ ටච් පෑඩ් එකේ තියෙනවද?
ටච් පෑඩ් එකේ නෑ. හොඳේ. සමහර ළමයි ටච් කියනකොට දැක්ක ගමන් ගහලා දාන මේක ඩක් ගාලා. ටච් පෑඩ් එක නෑ. හොඳේ. කාගාවත් තියෙන්නේ? ටච් ස්ක්‍රීන් එකේ තියෙනවා. රයිට්? ටච් ස්ක්‍රීන් එකේ තියෙනවා. ටච් පෑඩ් එක කියන්නේ අර ඔයාගේ මවුස් එක වෙනුවට ලැප්ටොප් එකේ පාවිච්චි කරන්නේ ඒකනේ ටච් පෑඩ් එක කියන්නේ. ටච් පෑඩ් එක කියන්නේ ඒක. ඒතකොට ටච් පෑඩ් එකේ ඉන්පුට් අවුට්පුට් දෙකම නැහැ. හැබැයි ටච් ස්ක්‍රීන් එකේ තියෙනවා. ෆෝන් එකේ තියෙන ටච් ස්ක්‍රීන් එක. ඕකේ පුතේ අපිට ඉන්පුට් එකක් දෙන්නත් පුළුවන් නේ ඕකට ක්ලික් කරලා. අනික ස්ක්‍රීන් එක දිහා බැලුවාට පස්සේ ස්ක්‍රීන් එකෙන් අවුට්පුට් එකකුත් ඔයාලට පේනවා. එහෙනම් ওই දෙකම තියෙනවා ටච් ස්ක්‍රීන් එකේ. ඩිජිටල් කැමරාව තියෙනවද? Yes. තියෙනවා. ඩිජිටල් කැමරාවෙත් තියෙනවා. පුතේ මං ඔහොමම තව චුට්ටක් ඔයාලට තව දේවල් ටිකක් තියන්නද? ඔය දේවල් ටික තව තියෙනවා DVD ROM එකේ. CD DVD ROM එක තියෙන්නේ. ඕකෙත් තියෙනවා ලියා ගන්න. DVD ROM එකත් ඕකට උදාහරණයක්. හරිද? පෙන් ඩ්‍රයිව් එකත් පුතේ ඕකට උදාහරණයක්. හරිද? මේකට උදාහරණ දෙකක් තමයි. ඒ කියන්නේ මේ දෙකම. ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් කියන දෙකම තියෙන ඒවා තමයි මේ තියෙන්නේ. ටච් ස්ක්‍රීන් එක, ඩිජිටල් කැමරාව. ඔව්. සර් DVD ROM කියන්නේ read only memory එකද DVD එකේ? ඔව් පුතේ අපි අර මේ DVD දාලා මේ බලන්නේ අන්න ඒක. හරි. ඒ කියන්නේ DVD එක නෙමෙයි DVD ROM එක. එතකොට එයාගේ පුතේ අපි DVD ROM එක හරහා DVD එකක් අපිට දාන්නත් පුළුවන්. ඒක රයිට් කරගන්නත් පුළුවන්. එතකොට මේ දෙකම වෙන නිසා තමයි අපි ඒකට කියන්නේ. ROM එක. ඊළඟට එහෙනම් මේ ටික හරි. ඊළඟට අහනවා පාසල් කාර්යාලය තුළ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති ලේඛන රාශියක් ඉතා කෙටි කාලයක් තුළ සුපරීක්ෂණය කර ස්කෑන් කර ලේඛනගත කර පරිගණකගත කරන්න අවශ්‍ය නම් යොදාගත යුතු ආදාන උපක්‍රමය. ඔයාලට මතකද මම මෙන්න මේ පාඩම කරද්දී මම ඔයාලට කිව්වා මෙන්න මේ ටික තමයි පුතේ අහනවා නම් අහන්නේ කියලා අනිවාර්යෙන් ෂුවර් එකටම. ඒ කියන්නේ මේ ටික අනිවාර්යෙන් පාඩම් කරගන්න ඕන. ඒ වගේ මම ඔයාලට කිව්වා ඒක පාඩම් කරගන්න ලේසි ක්‍රමයකුත්. හරිද? දැන් මේ බලන්න මැග්නටික් ඉන්ක් චුම්බක තීන්ත. මෙන්න මේ තීන්ත එකෙන් තමයි මම ඔයාලට කිව්වේ අපේ චෙක් එකක් තියෙනවනේ පුතේ. ඒ චෙක් එකේ තියෙන ඉලක්කම් ටික හරියම චෙක් එකක්ද කියලා බලන්නේ මෙන්න මේ උපකරණේ හරහා. ඒ කියන්නේ නැත්තම් ඔහේ පුතේ කවුරු හරි ගිහිල්ලා චෙක් එකේ තියෙන නිකන් කොලයක්නේ. ඔය වගේ කොලයක් print කරලා දුන්නොත් චෙක් එක බලංගු වෙයිද? නැහැ. අපි බැංකුවට චෙක් එක ගිහින් දුන්නාට පස්සේ එයාලා මෙන්න මේ MICR කියන මැෂින් එකට දාන පුතේ ওই චෙක් එක. දැම්මට පස්සේ ওই චෙක් එකේ තියෙන චෙක් නම්බර් එක. ওই චෙක් නම්බර් එක හදලා තියෙන්නේ මැග්නටික් ඉන්ක් චුම්බක තීන්ත වලින්. හරිද? මැග්නටික් ඉන්ක් වලින් තමයි ඔක හදලා තියෙන්නේ. ඒ නිසා ඔය චුම්බක තීන්ත ටික අර මේ තියෙන රීඩර් එකෙන් කියවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒවා වෙන එකකින් කියවන්න බෑ. ඒ කියන්නේ වෙන දෙයක් තිබ්බොත් වෙන අකුරක් තිබ්බොත් මේකට අහු වෙන්නේ නැහැ. ඊළඟට තමයි පුතේ ප්‍රකාශ අක්ෂර ඊට පස්සේ ප්‍රකාශ සලකුණු. අක්ෂර කියන්නේ අකුරුනේ OCR optical character reader. එහෙම නැත්නම් optical character recognition. අපිට පුළුවන් optical character ප්‍රකාශ අක්ෂර සංජානන අකුරු අඳුන ගන්න. අක්ෂර සංජානනය කියන්නේ බලන්නකෝ ඒකෙන්ම අපිට තේරෙනවානේ. පතක තියාගන්න අන්න එහෙම. අකුරු අඳුන ගන්න අක්ෂර සංජානනය. අර සමහර වෙලාවට කියන ඔයාලගේ සංජානනය නම් එච්චර හොඳමදි කියලා. ඒ කියන්නේ අර අඳුන ගැනීමේ හැකියාව. අන්න. ඊට පස්සේ මෙතන තියෙනවා සලකුණු සංජානනය. optical mark recognition. අකුරු අඳුන. ඒ කියන්නේ සලකුණු. දැන් පුතේ අකුරු අඳුන ගන්න තියෙන්නේ කොහෙද? අපිට පුළුවන් මොකක් හරි ලේඛනයක තියෙන අකුරු ටික අඳුනගෙන ඒ අකුරු ටික ස්කෑන් කරලා කෙලින්ම කම්පියුටර් එකට ගන්න. පුස්තකාලවල තියෙන පොත් පුතේ නේද? ටයිප් කරලා තියෙන පොතක අපිට කිව්වොත් මේ පොත නැවත මට ටයිප් කරලා දෙන්න කියලා හිතන්නක පිටු 3-4000ක් තියෙන එකක් වුණොත් කවද කරලා ඉවර කරන්නද? ඉතින් අපිට මෙන්න මේ OCR කියන මැෂින් එක තියෙනවා. මේක හරියට නිකන් පෙන් එකක් වගේ. ඒ කියන්නේ පෑනක් වගේ මෙන්න මෙහෙම උපකරණයක් තියෙන්නේ. මේක ඉස්සරහා මෙහෙම කූරු දෙකක් තියෙනවා. මේක ඉස්සරහා මෙහෙම ලයිට් එකක් තියෙනවා. මේ පෑන සම්බන්ධ වෙලා තියෙන පරිගණකයට මේක අරගෙන මෙන්න මෙහෙම මේ පේලිය උඩින් අකුරු පේලිය උඩින් තියාගෙන යනකොට මේක ගිහිල්ලා කම්පියුටර් එකේ ගානට ටයිප් වෙනවා. ඕක තමයි OCR එක කියන්නේ.
OMR එක කියන්නේ පුතේ සලකුණු අඳුර ගන්න. කොහෙද සලකුණු තියෙන්නේ? ඔයාලා පේපර් එකක් ලියනකොට දැන් O level පේපර් එක ලියනකොට ඔයාට දෙනවා පුතේ මේ කොටු කොලයක්. මෙන්න මේ වගේ කොටු කොලයක් දෙනවා. මේකේ තියෙනවා පළවෙනි එකට මෙන්න මෙහෙම බෝල 4ක් දාලා. හරි උත්තරේ ඒකට 2. ඔයාට තියෙන්නේ පළවෙනි එක දැන් හිතන්නකෝ දැන් මෙන්න මේකේ උත්තරේ මොකද්ද කියලා දැන් 12 වෙනි එකේ උත්තරේ මොකද්ද කියලා අපි හිතමු මේක දෙවෙනි එක කියලා. හරිද? පළවෙනි එක කියලා. පළවෙනි එක නම් පළවෙනි එක තමයි ඔයාට මෙන්න මේ කපන්න තියෙන ගානට. මේ කොටුව ඇතුලේ ගානට මෙහෙම කතරකින් කපනවා. ඉතින් මෙන්න මේ වගේ සිම්බල් අඳුර ගන්න. ඒ කියන්නේ අපිට පේපර් බලන්න වගේ දේවල් වලට අපි මෙන්න මේ OMR එක පාවිච්චි කරනවා. දැක්කනේ? ඕක මතක තියාගන්න හරි ලේසි. පටලව ගන්න එපා. ඊළඟට කියනවා පහත දී ඇති වගුවේ A තීරුවේ සඳහන් උපක්‍රම පරිගණකයට සම්බන්ධ කරන කෙවෙනි B තීරුවේ දක්වා ඇත. ඒවා නිවැරදිව ගලපන්න. පුතේ පොඩ්ඩක් මම මෙන්න මේකේ මේ මට අවශ්‍යම පොයින්ට් එකට යන්න. මෙන්න මේ ටික. හරි. බලන්න 33. මම පොඩ්ඩක් මේ නම්බර් සිස්ටම් වලට යන්නම්. අරවනම් පොඩ්ඩක් ලේසියිනේ. මේ නම්බර් සිස්ටම් වලට යන්න. මෙතන කියනවා පුතේ 120 10 පාදයට සංඛ්‍යාවට තුල්්‍ය වන්නේ කුමක්ද? පුතේ තුල්්‍ය වෙනවා කියන්නේ සමාන වෙනවා කියන එක. එතකොට ඔයාට මෙන්න මේ වගේ ගාණක් ආවොත් ඔයා කරන්න ඕන මොකද්ද? මෙන්න මේ සංඛ්‍යාව හරවන්න ඕන මේ දේවල් වලට. ඒ කියන්නේ 120 10 පාදේ සංඛ්‍යාව 2 පාදයට හරවන්න. 10 පාදේ සංඛ්‍යාව 8 පාදයට හරවන්න. මේක 16 පාදයට හරවන්න. මේකත් 2 පාදේ තියෙන්නේ 2 පාදයට හරවන්න. එතකොට හැරෙව්වට පස්සේ 120ම එනවා නම් ඔයාට උත්තරේ වෙන්නේ එතකොට මෙතනින් එකක්. රයිට් අපි එහෙනම් ටක් ගාලා බලමු මේ වගේ ගානක් හදලා. ඒ කියන්නේ 120 දැන් අපිට මේ ඒකේ පළවෙනි එකේ රයිට් බලන්න මෙන්න මේක අපි දෙකේ පාදයට හැරුවා කියලා. මේක දෙකේ පාදයට හැරුවොත් පුතේ මේ උත්තරේ එනවා නම් එතකොට ඒක තමයි එන්නේ. 8 පාදයට හැරුවොත් මේක එන්න ඕන. එහෙම 16 පාදයට හැරුවොත් මේක එන්න ඕන. එහෙම නැත්නම් දෙකේ පාදයට හැරුවොත් මේක එන්න ඕන. එහෙනම් අපි මේ හැම එකටම හරව බලනවා මේ උත්තර වලින් කෝකද හරි කියලා. රයිට් අපි බලමු ටක් ගාලා 120 අපි දෙකේ පාදයට හරවමු. 120 ලිව්වා. පුතේ දෙකේ පාදයට හරවද්දී දෙකෙන් බෙදනවා. 120ට දෙකේවා 60යි. 60යි. ඉතුරු වෙන්නේ නැහැ බිඳුවයි. 62කින් බෙදනවා 30යි. ඉතුරු නැහැ බිඳුවයි. 32කින් බෙදනවා 15යි. ඉතුරු නැහැ බිඳුවයි. 15 දෙකෙන් බෙදනවා 7යි. ඉතුරු වෙනවා 1ක්. 7 දෙකෙන් බෙදනවා 3යි. ඉතුරු වෙනවා 1ක්. 3 දෙකෙන් බෙදනවා 1යි. ඉතුරු වෙනවා 1ක්. මෙන්න මේ විදිහට අවසාන එක වෙනකන් අපි බෙදාගත්තා නම් ඇති. එහෙනම් අපිට ආන්සර් එක වෙන්නේ මෙන්න මේ පල්ලෙහා ඉඳන් උඩට තියෙන එකේ මෙන්න මේ තියෙන ඉතුරු වෙන සංඛ්‍යා ටික. එහෙනම් 1 මේක ලිව්වා, මේක ලිව්වා, මේක ලියනවා, මේක ලියනවා. බිංදු 3යි. 1යි 2යි 3යි. හරිද? පළවෙනි එක තමයි ආන්සර් එක. හරි. පුතේ මම දැන් මේක ඔක්කොම කරන්න යන්නේ නැහැ වෙලා නැති නිසා. ඔයාට මෙන්න මෙහෙම තුල්්‍ය වන්නේ මොකද්ද කියලා ඇහුවොත් මොකද කරන්න තියෙන්නේ? මේක මේ හැම එකක්ම මේක දැන් හිතන්න මේක නොවුනා කියලා ආන්සර් එක. දැන් මේ උත්තරේ නෙමෙයි ඔයාට ආවේ. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? 10 පාදේ සංඛ්‍යාව 8 පාදයට තරවල බලන්න. හරි 8 පාදයට හරවන්න. පුතේ 8 පාදයට හරවනනම් මොකද කරන්න ඕන මේ 120? 8 බලෙන් මොකද කරන්න ඕන? 8 බලවලට දාලා ගුණ කරන්න. 10 පාදේ සංඛ්‍යාවක් 8 පාදයට හරවනකොට 8න් බෙදාගෙන ගාගෙන යනවා. 8න් බෙදාගෙන යන්න ඕන. 8න් බෙදාගෙන යන්න ඕන. 10 පාදේ සංඛ්‍යාවක් 8 පාදයට හරවද්දී 8න් බෙදාගෙන යන්න ඕන. හරිද? එහෙනම් අපි 8න් බෙදාගෙන යන්න ඕන මෙන්න මේ 120. හරිද? 10 පාදේ සංඛ්‍යාවක් 16 පාදයට හරවද්දී
මොකද කරන්නේ? 10න් බෙදාගෙන 16න් බෙදාගෙන යන්න ඕන. හරිද? එහෙනම් ඔන්න ඔය ටිකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න. right? ඊට පස්සේ ඉතින් ඔයාට එන උත්තරේ මේ හතරෙන් එකකට අනිවාර්යෙන් සමාන වෙනවා පුතේ. එතකොට ඔයා අන්නේ එතකොට බලන්න ඕන කෝකට තුල්‍ය වෙන්නේ කියලා. ඊළඟට බලන්න පහක් දැක්කම මෙන්න මේ දෙකේ පාදයේ සංඛ්‍යාව තුල්‍ය වෙන දශමයේ සංඛ්‍යාව. right. දැන් මෙතන අහනවා දෙකේ පාදය තුල්‍ය වෙන දශමයේ සංඛ්‍යාව. එහෙනම් ඔයාට මේකෙදි මොකද කරන්න තියෙන්නේ? ඒ එක එක සංඛ්‍යාවල බලවල දාලා ඒකෙන් ගුණ කරන්න. මේකෙදි කරන්න තියෙන්නේ පුතේ මෙතන දෙකේ පාද සංඛ්‍යාවක් තියෙනවනේ. මෙතන තියෙන ඔක්කොම 10 පාදේවා. එහෙනම් පහත දැක්වෙන මෙන්න මේ දෙකේ පාද සංඛ්‍යාව තුල්‍ය වන දශමයේ සංඛ්‍යාව. මේකට සමාන වන දශමයේ සංඛ්‍යාව. ඔයාට කරන්න තියෙන්නේ එහෙනම් මෙන්න මේ දෙකේ පාදයේ සංඛ්‍යාව අරගෙන මේක 10 පාදයට හරවන්න. right මේක 10 පාදයට හරවන්න තියෙන්නේ. දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 හරිද දෙකේ බිඳුව කියන්නේ පුතේ 1යි දෙකේ 1 කියන්නේ 2යි දෙකේ 2 කියන්නේ 4යි දෙකේ 3 කියන්නේ 8යි දෙකේ 4 කියන්නේ 16යි දෙකේ 5 කියන්නේ 32යි එක් වරක් 1 1යි එක් වරක් 2 2යි බිඳුව වරක් 4 බිඳුවයි එක් වරක් 8 8යි බිඳුව වරක් 16 බිඳුවයි එක් වරක් 32 32යි 32 මේ ටික ඔක්කොම එකතු කරනවා 32යි 8යි කියන්නේ 40යි 40යි 2යි 42යි 42යි 1යි 43යි එහෙනම් උත්තරේ 43යි පුතේ 10 පාදය මෙන්න ආන්සර් එක හරිනේ right ඊට පස්සේ අහනවා මෙන්න මේක පුතේ මට මෙන්න මේකට තමයි යන්න ඕනුනේ පළවෙනි හරි මේ වටිනම ගාන මේක පහත දැක්වෙන සංඛ්‍යා අතරින් අවම අගය කුමක්ද පුතේ මේක හොඳට බලා ගන්න මේක O level වලට අහන්න කෙලින්ම ප්‍රශ්නේ මෙන්න මේක මට ඔයාට කියන්න ඕන ප්‍රශ්නේ තමයි මේක හරිද මං හදිසියවත් අද කරන්ට් එක ගියොත් මම මේකේ වීඩියෝ එකක් හරි දාලා තියෙනවා හරිද මේ මොකද මේක තමයි අනිවාර්යෙන් අහන්නේ මේක අනිවාර්යෙන්ම එනවා පහත දැක්වෙන සංඛ්‍යා අතරින් අවම අගය කුමක්ද? සහ පුතේ ඔයාලගෙන් අහන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. මේවා පිළිවෙලට හදන්න. ඒ කියන්නේ ආරෝහණ ක්‍රමයට නැත්නම් අවරෝහණ ක්‍රමයට. දැන් එහෙම කරන්න කිව්වොත් දැන් ඔයා දන්නවද මෙතනින් අඩුම අගය මොකක්ද කියලා? නැහැ. ඒකට හේතුව ඔයා දෙකේ පාදේ සංඛ්‍යා පද්ධතිය දන්නේ නැහැ. අටේ පාදේ සංඛ්‍යා පද්ධතිය දන්නේ නැහැ. 16 පාදේ සංඛ්‍යා පද්ධතිය දන්නේ නැහැ. හැබැයි ඔයා දන්න මේ 16 පාදේ මේක හොඳේ 16 පාදේ සංඛ්‍යා පද්ධතිය දන්නේ නැහැ. හැබැයි ඔයා දන්න කෙනෙක් ඉන්නවා. කවුද? 10 පාදේ නම් පුතේ. ඔයා දන්නවා 10 පාදේ. ඒ කියන්නේ ඔයා දන්න මේ 45 කියන එක දන්නවා. එහෙනම් ඔයාට මොකද්ද කරන්න තියෙන්නේ පුතේ? මෙන්න මේ තුන් ඉතිරි දෙනාම සංඛ්‍යා 10 පාදයට හර. අන්න හරි. ඔයා මේ තුන් දෙනාම 10 පාදයට හරවන්න. හැරෙව්වට පස්සේ ඔයාට ගාණක් එනවනේ. දැන් හිතන්නකෝ මේකට ආවා කියලා 25 මේකට එනවා 35 මේකට එනවා 64 දැන් එහෙනම් මෙතනින් අඩු මේ කෙනා කවුද මෙන්න මෙයා අන්න එහෙමයි අපි ඔක හොයන්නේ හොඳේ මම දැන් ඒක හදලා පෙන්නන්නම් බලමු අපිට ටයිම් එකක් තියෙද කියලා ඕකේ පළවෙනි එක දැන් මේ හතරම අපිට හතරම ඕනේ නැනේ මේ තුන හැදුවා නම් ඇති දැන් අපිට තියෙනවා දෙකේ පාදේ සංඛ්‍යාවක් 10 පාදයට හරවන්න 1යි 0යි 1යි 1යි 0යි 1 දෙකේ බිඳුව දෙකේ 1 දෙකේ 2 දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 හරි දෙකේ බිඳුව කියන්නේ පුතේ 1යි ඒ කියන්නේ සෑම විටම දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ බිඳුවෙනි බලය 1යි දෙකේ 1 කියන්නේ 2යි දෙකේ 2 කියන්නේ 4යි දෙකේ 3 කියන්නේ 8යි දෙකේ 4 16යි දෙකේ 5 32යි ඊළඟට අපිට තියෙන්නේ උඩ ඉඳන් පල්ලෙහා ගුණ කරන්න එක් වාරයක් 1 1යි බිඳු වාරයක් 2 බිඳුවයි එක් වරක් 4
4යි. එක් වරක් 8 8යි. බිංදුව වරක් 16 බිංදුවයි. එක් වරක් 32 32යි. 32යි 8යි කියන්නේ 40යි. 44යි 44 එකයි කියන්නේ 45යි. එහෙනම් මෙයාට එන්නේ 45. ඊට පස්සේ ඊළඟට තියෙන පුතේ 8 පාදේ සංඛ්‍යාවක් මේක 10 පාදයට හරවන්න. right 36 36. දැන් මට කියන්න 8 පාදේ සංඛ්‍යාවක් පුතේ 10 පාදයට හරවද්දි මොකද කරන්නේ? ඒ බලවලින් ගුණ කරන්න. 8 බල වලින් ගුණ කරන්නයි තියෙන්නේ. එහෙනම් බලන්න 36 8 පාද සංඛ්‍යාව මේකත් අර විදිහම තමයි. ඔන්න ඔයාලට මම තව මේකෙදි දෙයක් කියන්න. අපිට 10 පාදේ සංඛ්‍යාවක් අනිත් ඒවාට හරවනකොට ඒ අදාළකින් බෙදාගෙන ගියේ. ඒ වගේම දෙකේ පාදේ සංඛ්‍යාවක් 8 පාදයට හරවද්දී දෙකේ පාදේ සංඛ්‍යාවක් 10ට හරවද්දී දෙකේ බල වලින් ලිව්වා. 8 පාදේ සංඛ්‍යාවක් 10ට හරවද්දී 8 බල වලින් ලියනවා. 16 පාදේ සංඛ්‍යාවක් 10ට හරවද්දී 16 බල වලින් ලියනවා. ඔය ටික මතක තියාගන්න ලේසි. ඔන්න මම මේක දැන් 8 පාදේ සංඛ්‍යාවක්නේ. එහෙනම් 8 බල වලින් ලියනවා. 8 බිංදුව 8 1. හරි. 8 බිංදුවෙනි බලය. පුතේ ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යිනේ. ඒක හරි. 8 පළවෙනි බලය කියන්නේ 8යි. එහෙනම් මෙන්න මේක ලේසි 6 වරක් 1 6යි 3 වරක් 8 8 8 16 කියන්නේ 24යි. හරි. 24යි 6යි කියන්නේ 30යි. එහෙනම් ඔන්න උත්තරේ 30යි පුතේ 10 පාදේ. එයාගේ ආන්සර් එක 30 10 පාදේ. ඊළඟට 16 පාදේ සංඛ්‍යාවක් තියෙනවා 2යි f කියලා. මට මේක 10 පාදයට හරවන්න ඕන. right එහෙනම් මේක 16 පාදේනේ. 16 බල වලින් 16 බිංදුව 16 1. 16 බිංදුවෙනි බලය. ඕනෑම සංඛ්‍යාවක බිංදුවෙනි බලය 1යි 16 1 කියන්නේ 16යි. පුතේ f වාරයක් 1. f වාරයක් 1. f කියන්නේ ඇත්තටම කීයද? 15 15. මොකද අපි 16 පාදේ සංඛ්‍යාවල 10න් පස්සේ තියෙන ඒවට ඉංග්‍රීසි අකුරුනේ දුන්නේ. 10 කියන්නේ A, 11 කියන්නේ B, 12 කියන්නේ C, 13 කියන්නේ D, 14 කියන්නේ E, 15 කියන්නේ F. එහෙනම් ඇත්තටම මේකේ ගාන 15යි. 15 වාරයක් 1 15යි දෙවරක් 16 32යි. එහෙනම් 32යි 15යි කියන්නේ 47යි. උත්තරේ 47යි. right එතකොට මෙයා පුතේ 47යි. ඔන්න දැන් අපිට පුළුවන් අවම අගය හොයන්න. මෙතන 45නේ. එයා 10 පාදේනේ. එහෙනම් මෙයාවත් ගන්න මෙතනට අඩුම එක්කෙනා. කවුද? 30. ඒ කියන්නේ මෙන්න මෙයා. 30නේ මෙතනින් අඩුම එක්කෙනා. එහෙනම් මෙතනින් අඩුම එක්කෙනා කවුද? මෙන්න මේ 8 පාදේ සංඛ්‍යාව. මේක තමයි අඩුම එක්කෙනා. හරිද? නැත්තම් ඔයාලා පුතේ මෙන්න මෙතන දෙක තියෙනවා කියලා මේකට ගහන්නත් එපා. මෙතන තියෙන 1යි බිංදුව ඒවා කියලා මේකට ගහන්නත් එපා. මොකද මෙයාව ඇත්තටම වටිනාකම් බැලුවොත් මේකේ 45ක් තියෙනවා. මේකේ 30ක් තියෙනවා. මේක මෙහෙම පෙවුනට මේකේ 47ක් තියෙනවා. හරි. ඔන්න ඕකයි ඕක. දැන් ඔයාට මෙහෙම්මම ගානක් ආවොත් මේක ආරෝහණ පිළිවෙලට සකසන්න කියලා. එහෙනම් ඔයා මොකද කරන්න ඕන? ආරෝහණ කියන්නේ පොඩි එකේ ඉඳන් ලොකු එකට. පොඩි එකේ ඉඳලා ලොකු එකට. පුතේ අනිවාර්යයෙන්ම අහන ප්‍රශ්නයක් තමයි අන්න ඒක. ආරෝහණ පිළිවෙලට සකසන්න. පොඩි එකේ ඉඳලා ලොකු එකට. මෙතන පොඩි මේක කෙනා එහෙනම් කවුද? මෙතනින් ගත්තොත් මෙයා. එහෙනම් 30 ඒ කියන්නේ එතකොට අපි මේක 30 පොඩි මේක කෙනා. එතකොට අපි මෙයාගේ 36 8 පාදයේ කියන එක තමයි මුලට එන්නේ. ඊළඟට ඔයාලට එනවා 40 දැන් මේක නම් 45ව දෙකක් තියෙනවා රයිට් නැත්නම් දැන් සාමාන්‍යයෙන් අර වගේ එකක් එනකොට මේකෙන් දෙකක් එන්නේ හොඳේ වෙනස් අගයන් දෙකක් එන්නේ දැන්ට මම මේක දාන්නම් ඕන 1.1.1.1 දෙකේ පාදය ඊට පස්සේ මෙන්න මේ 45
10 පාදය ඊළඟට 47 ඒ කියන්නේ 2f 16 පාදය. ඔන්න ඔහොම ඔයාට MCQ එකේ එයි උත්තර 4ක්. ඒ කියන්නේ මේවා මාරු කරලා උත්තර 4ක් එයි. මේක 1 ඊට පස්සේ 2 කියලා මේක තව එකක් මාරු කරලා එයි මෙහෙම. හරිද? ඔන්න ඔය වගේ වෙනස් කළේ. එහෙනම් හරියට ඔයාට තියෙන්නේ මේක ආරෝහණ පිළිවෙලට හැදුවා දුන්නා. ආයෙමත් අහන්න පුළුවන් එකක් තියෙනවා අවරෝහණ පිළිවෙලට. මොකක්ද අවරෝහණ කියන්නේ? වැඩි ලොකු එකේ ඉඳන් එකේ අඩු පොඩි එකට. එකට අන්න හරි. වැඩි එකේ ඉඳලා අඩු එකට. එහෙම වුණොත් මෙයාගේ වැඩිම එක්කිනා 2f. එහෙනම් ඔයාගේ උත්තරේ වෙන්න ඕන මුලින්ම 16 පාදයගේ පුතේ මේ උඩ තියෙන ඒවා ලියන්නේ නැහැ හොඳේ. උඩ ඒවා ලියන්නේ නැහැ. මේ යට ඒවා ලියන්නේ. එහෙනම් අඩුම එක්කිනා තමයි 16 පාදයගේ. ඊට පස්සේ අඩු එක්කිනා මෙයා, ඊට පස්සේ අඩු එක්කිනා මෙයා, ඊට පස්සේ අඩු එක්කිනා මෙයා. අන්න එහෙම වැඩි එකේ ඉඳලා අඩු එකට උත්තරේ. හරි. ඔන්න එහෙනම් ඕක තමයි මෙන්න මේ තියෙන්නේ ආන්සර් එක. මේ තියෙන උත්තර මේ ප්‍රශ්නය. මේ තියෙන්නේ හදලා. මේක ගෙදරදි කරන්න හොඳේ. මේ ගෙදරදි කරන්න. හරි. ඊට පස්සේ බලන්න. මේකේ තියෙනවා තව මෙන්න මෙතන. අපිට LSB එකයි MSB එකයි. අඩුම වෙසෙසි පිටුවයි වැඩිම වෙසෙසි පිටුවයි අහනවා. මේකේ පුතේ දශම තිතට දකුණු පැත්තේ තියෙන ශූන්‍ය නොවන අගය තමයි වැඩිම අගය වෙන්නේ. ඒ කියන්නේ මෙතනින් ගත්තොත් මෙන්න මේ එක තමයි මේකේ වැඩිම අගය. හරිද? ඊට පස්සේ දශම තිතට දකුණු පැත්තේ අවසානෙට තියෙන ශූන්‍ය නොවන අගය, ඒ කියන්නේ බිඳුව නොවන අගය තමයි අඩුම එක කියලා කියන්නේ. එහෙනම් මෙයාගේ දකුණට යනකොට මෙන්න මේ එකටත් වටිනාකමක් තියෙනවා. මෙයා තමයි අඩුම එක්කෙනා. එහෙනම් උත්තරේ වෙන්නේ අඩුම එක්කෙනා 1 වැඩිම එක්කෙනාත් 1. මම මේ ටික ඔක්කොම කියලා දීලා තියෙන්නේ හොඳේ. ඒ නිසා මේවා කරන්න පුළුවන් ඔයාලට. පොඩ්ඩක් ආයේ ගණන් ටික 3-4 පාරක්ම බලන්න. ඒ ගණන් ටික නැවත නැවත කරන්න. සර් තාම පව එක ආවේ නැද්ද අහනවා. තාම නෑනේ පුතේ. මාත් හිතුවේ දැන් එයි කියලා. ඒ කියන්නේ මේක නම් කෙලින් පව කට් එකක්. ඒ කියන්නේ නැත්තම් අපිට අනිවාර්යෙන් මේ වෙනකොට කරන්ට් ගෙන්න ඕන. සාමාන්‍යයෙන් ලේසියෙන් මෙහෙට කරන්ට් කපන්නේ නැහැ. වෙලාව තමයි සර් කමන්නේ නැහැ. අපි කොහොම හරි පැය දෙකක් කරගත්තනේ මට ඒ ඇති හොඳට. සා අවශ්‍ය දේවල් ටික කතා කරගත්තා. ඔව්. සර් කරන්ට් එක කපන්න කලින් ෆෝන් එකට මැසේජ් එකක් එනවා නේද? ෆෝන් එකට මැසේජ් එකක් එනවා. මගේ එකේ මගේ හදලා තියෙන්නේ මේ මගේ ෆෝන් එකට නෙමෙයි. අපේ අම්මගේ ෆෝන් එකට හදලා තියෙන්නේ. ඒ නිසා ඒකට තමයි මැසේජ් එක එන්නේ. ඒක හදා ගන්න ඕන වගේ එකට. ක්ලාස් එක ඉවර දානව නෑ. මං කියවනේ මේක ඕෆ් වෙනකම්ම කරනවම තාම අල්ලගෙන හිටියා. හැබැයි හොඳයි මගේ UPS එකත් නේද? විනාඩි 45ක් විතර කරගත්තානේ. හරි. ඊළඟට පොතේ බලන්න. දැන් ඔයාලට අද ආව එකේ කිසිම පාඩුවක් නෑ හොඳේ. නැත්තම් ඔයාලා මේව කරන්න ගියා නම් ඔයාලට ඇත්තටම පොඩි පැටලවිල්ලක් එනවනේ. සිංහල මීඩියම් එකේ පේපර් එකේ ඉංග්‍රීසි වලින් දෙන්නේ නැද්ද අහනවා CD DVD කියලා. පුතේ සමහර පේපර් වලට දානවා. සමහර ඒවා දාන්නේ නැහැ. ඒක පේපර් එක හදන කෙනා මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. හොඳේ. මේ ගොඩක් වෙලාවට මේ O level එකේ නම් දානවා සමහර තැන් වලට ගොඩක් වෙලාවට. හුරේ කියලාත් දාලා කට්ටිය අම්මෝ මෙච්චර ආසාවක්. මටත් ඉතින් හරි සතුටුයි. ඉතින් ඔයාලා ඇත්තටම ආසාවෙන් ඉගෙන ගන්නව දකින්නකොට. කරන්න දෙත්. අද ඉතින් මොනවද කරන්නද නේද? හරි පුතේ අපි ඊළඟ එකකට යන් එහෙනම්. හරි. මෙන්න මේ ASCII. හරිද? පුතේ මම පොඩ්ඩක් ASCII වලට යනවා.
ASCII ගණන් ටිකක් හදන්න ඔයාලත් එක්ක. මොකද ASCII වලින් ගාණක් එන්නත් පුළුවන් බොහෝ දුරට. right බලන්න ASCII කේත ක්‍රමය. ASCII හරිද? මේ ASCII කියන්නේ පුතේ American Standard Code for Information Interchange. හරිද? මේ ASCII වල bit 7ක් පාවිච්චි කරලා තමයි පුතේ මේකෙන් අපි මොනවා හරි කෝඩ් එකක් කියනකොට ලියන්නේ. bit 7ක්. ඔයාලට මතකද මේ BCD වලට පුතේ bit කීයක් පාවිච්චි කරාද? BCD 4යි. 4යි. 4. BCD වලට 4යි. 4. අපි BCD වලට 4යි පාවිච්චි කරේ. එතකොට ASCII වලට අපි 7ක් පාවිච්චි කරනවා. ඒ නිසා අපිට ගොඩාක් ලියන්න පුළුවන්. මේ බලන්නකෝ. අර 2 4නේ BCD වලට. ඒ නිසා පොඩ්ඩයි පුළුවන්. 2 7. ආ. 128ක් පුළුවන්. 128ක් පුළුවන්. right? දැන් නම් UPS එක ඔෆ් වෙන්න හදන්නේ. right? දැන් මේක ඔෆ් වෙයි ඈ. එතකොට මෙයාගේ 128ක් පුළුවන්. අපිට මෙහෙම එකක් ආවොත් පුතේ දැන් හිතන්න මෙන්න තියෙන ටේබල් එක. මේක ඔයාට Google එකකින් ගන්න පුළුවන්. right? මේ ASCII කියන ටේබල් එක Google එකකින් ගන්න පුළුවන්. ඔයාලගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. හරිද? යම් අකුරක් දීලා. දැන් ඔයා හිතන්නකෝ අපිට දෙනවා C අකුර කියලා. මෙන්න තියෙනවා C අකුර. හරිද? C එකේ තියෙන බයිනරි එක තමයි මේ තියෙන්නේ.